මගේ වීඩියෝ බලන ඔයාලට ශරීරයේ කොතනකෝ සංදියක වේදනාවක් තියෙනවා නම් සංදි වේදනාවක් තියෙනවා නම් මම යෝජනා කරනවා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ පර්යේෂණ කණ්ඩායම පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් නවීන තාක්ෂණික මුතු කරලා හදපු ඕත් ෂීල්ඩ්ම පාවිච්චි කරන්න කියලා. මේක ඉතාම හොඳ නිෂ්පාදනයක්. ඇත්තටම මේ නිෂ්පාදනයේ ඇත්තටම කියනවා නම් අප්‍රසන්න ගඳක් නැහැ, ඇඳුම් වල ගෑවෙන්නේ නැහැ, භාවිතයට ඉතාම පහසුයි. ඒ හින්දා මේ ළඟදී කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමකුත් මේ සම්බන්ධව පර්යේෂණයක් කරලා තිනවා. ඒ පර්යේෂණයත් තුලිනුත් මේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා ඔවුන් තහවුරු කරලා තියෙනවා. ඉතින් භාවිතයට පහසු නිසා ඉතාම හොඳ නිෂ්පාදනයක් විදියට මම ඔබට යෝජනා කරනවා. දෙස් විදෙස් සියලුම දෙනාට මේක පාවිච්චි කරන්න පුළුවන්, ගෙන්නවා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ සියලුම ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වලින් මේ නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. වගේම මේ සම්බන්ධව සියලුම විමසීම් මෙන්න මේ දුරකථන අංකයෙන් විමසන්න 07 060 330 කියන දුරකථන අංකයට අංකනය කරලා මේ සම්බන්ධව විමසන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංදි වේදනාවට විද්‍යානුකූල විසඳුමක් ඕතෝශීල්. ඕතෝශීල් සංදි වේදනාවට කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාත්මක විසඳුමක්. ගඳක් නැහැ, ඇඳුම කෑවෙන්නෙත් නැහැ. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාව ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාව ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුළ නොමැකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777 539 481 071 258 99 16. ආයිබෝවන්, තෙරුවන් සරණයි. YouTube නාලිකාවේ ඔබගේ විශ්වාසය දිනාගෙන ඔබත් සමගම කල්ප කාලාන්තරයක් එන්න පෙරුම් පෙරන මම ඔබගේම ජ්‍යොතිෂවේදී වසන්ත රාජකරුණා. ඉතින් ඇත්තටම පහුගිය වීඩියෝ එකේදී හුඟක් උණුසුම් ප්‍රතිචාර දක්වලා තිබ්බා. විශේෂයෙන්ම මම වෙනස් වෙලා කියලා, ඉතින් ලස්සන වෙලා කියලා. ඉතින් ඒ සියලුම ප්‍රසාදය පළ කරලා මට මාව අගය කරලා ඒ සියලුම දක්වපු ඒ අදහස් දක්වපු කමෙන්ට් කරපු සියලුම දෙනාට දෙස් විදෙස් සියලුම දෙනාට මගේ ආදරණීය ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මම කවදත් ලස්සනට හිටියත් ඔබට පේන්න විදියට ලස්සනට හිටියත් කැතට හිටියත් මගේ හිත ලස්සනයි කියන එක මම ඇත්තටම හදවතින් ඒ ගැන මං හදවතින්ම නිහතමානීව ආඩම්බරන ඔයාලා හැමෝටම මම හරි ආදරෙයි. මම මොකද මම ඒක විශේෂයෙන්ම කියනවා මම කේන්දරයක් අතට ගන්නේ මේ කේන්දරේ අයිතිකාරයට අනේ ග්‍රහපල දුරු වේවා, ඒ ජීවිතේ වාසනාවන්ත වේවා කියලා තමයි මං අතට ගන්නේ හැමෝටම කරුණා මෛත්‍රී. ඉතින් මම අද ඉදිරිපත් කරන්නට යන විශේෂ කතිකාව ගැන කතා කරොත් 2025 ජූනි මාසයත් ඉවර වෙගෙන එනවා. ඒ කියන්නේ හරි අඩක් ඉවර වෙලා ඉවරයි 2025. කොහොමද නේද? හරියටම මේ කාලය ඊටාම ඉක්මනට ඊටාම වෙනදාට වැඩි ඉක්මනට ගත වෙනවා හා සමානයි. මොකක් හරි සබාදහම මොනවදෝ කියනවාද මන් දන්නේ. කාලය ඉක්මනට ගත වෙනවා. 2025ත් මාස 6ක් ගෙවිලා ඉවරයි. එහෙනම් අපි 2026 දැන් ඉදිරියට යන්නේ ජූලි මාසය. 2025 ජූලි මාසය ගැන තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. එතකොට මේ 2025 ජූලි මාසය ඔබගේ ජීවිතයට කොයි වගේ වේවිද? දැන් මේ මැයි මාසේ ඉඳලා ග්‍රහ මාරු ඇවිල්ලා ඔබගේ ජීවිතේ සුබ තැනකට ගෙනලා තියෙනවා, විශේෂම ලග්න රාශියකට. එහෙමනම් ඒ ස්ථාවරත් එක්ක ඉදිරියට යන්න ජූලි මාසයේදී ඔබගේ ග්‍රහ බලය පිහිට වේවිද? මම හැම වෙලාවෙම කියනවා පොඩ්ඩක් හැම දෙයක් ගැනම හැම වෙලාවකම එල්බගෙන ඉන්න එපා, වහල් වෙලා ඉන්න එපා.
එහෙම නැත්තම් යටත් වෙලා ඉන්න එපා මේ අර හරි වචනේ අරකයි වහල් වෙලා එල්බගෙන ඉන්න එපා. නමුත් යම් කිසි අවධානයකින් යම් කිසි ඇලර්ට් එකකින් ඉන්න ඕන. ඒක තමයි මම ඇත්තටම කියන්නේ හැම වෙලාවෙම. එහෙමනම් මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේ වෙනකල් ජූලි මාසයට ඇති කරන පලාපලය කොයි වගේද කියලා අපි කතා කරන්නට යනවා. ඒ වගේම මගේ නාලිකාව මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් 1,70,000ක් සබ්ස්ක්‍රයිබර්ලා ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා. ඒ සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ඔබගේ අවශ්‍ය වෙලාවට ඔබගේ උවමනාවට ප්‍රයෝජනයට මේ ජ්‍යොතිෂ නැමැති මහා ප්‍රස්තුතය උවමනාවට මාව පවා උවමනා වෙයි. සමහරට එහෙම නැත්නම් මගේ වැඩසටහන් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මේකට 2025 ජූලි මාසයේ කොහොමද? දැන් ජූලි මාසය ගැන කතා කරනකොට ගොඩක් අය හිතන් ඉන්නවා ජූලි මාසයේ මට අම්මට සිරි වෙලා තියෙයිද? මොනවා හරි වෙයිද? එහෙම නැත්නම් ජූලි 7යි මල කෙලියයි කියලානේ කියන්නේ. ඉතින් ඇත්තට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද? 7 වදීද කියලානේ හැම ලග්නෙම මේෂ ලග්නේ ඔයා විතරක් නෙවෙයි. හැම ලග්නයකම ලග්නයක් දන්නේ නැති මිනිස්සුත් කල්පනා කරන්නේ මොකක් හරි මේ මාසය ඇතුළත මට මොනවා හරි විපත්තියක් මට මොනවා හරි කරදරයක් වෙයිද කියලා. එහෙම කතා කරන වෙලාවක මේ 2025 වර්ෂෙත් මාස 6ක් ඉදිරියට ගත වෙච්ච වෙලාවක දැන් මේ අලුත් මාසයේ ඔයාගේ ජීවිතයට මොන වගේ ග්‍රහචාරයක කොයි වගේ ග්‍රහ බලපෑමක් තියෙද? අපි ඊට ඉස්සෙල්ලා බලමු මේෂ ලග්නයේ ඔයාට ඔළුවේ තියෙන ග්‍රහචාරය. ඔළුවට ඒ මේෂ ලග්නයේ ජූලි මාසයේ පළවෙනිදා වෙනකොට ග්‍රහ සිත්තම අපි බලමු. සිකුරු ග්‍රහයා ඊටම ශෝභමානව ස්වාක්ෂේත්‍ර බලයෙන් දෙවැන්නේ ගමන් කරනවා. ගුරු රවි දෙන්න තුන්වන භාවයේ ගමන් කරනවා. බුධ ග්‍රහය හතරවැන්නේ විශේෂම දෙයක් තියෙනවා. ඒක කුජ චන්ද්‍ර කේතු පස්වැන්නේ ගමන් කරනවා. රාහු 11 වැන්නේ සෙනසුරු 12 වැන්නේ. එතකොට මෙන්න මේකයි ග්‍රහචාරය. එතකොට මම පහුගිය කාල වකවානුවේදී සෙනසුරු ග්‍රහයා 12 වැන්නට ආපු එක ගැන අයියෝ නහයෙන් අඬාගෙන කතා කරේ. මම ඒත් එක්කම කිව්වා මට මතකයි. ඒත් එක්කම කිව්වා මේෂ ලග්නේ මේ සෙනසුරු ග්‍රහයා ආවා ඒක වැරද්දක්. ඔයාට බොහොම මානසික චිත්ත පීඩා කායික චිත්ත පීඩා ආවා. මීට මාස 3-4ක වෙලේ ඉඳලා මේ අද වෙනකලු තියෙන හිතේ යම් කිසි ගින්දරක් තියෙනවා. යම් කිසි පොඩි අනිත් ග්‍රහයන්ගේ ඒ ග්‍රහ මාරු වෙනකොට හොඳ දේවල් වෙනවා වාගේම පොඩි දුක්ඛ දෝමනසෙන් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ සෙනසුරු 12 වැන්නේ ඉන්න එකෙන් ප්‍රශ්නේ. හැබැයි ජූලි මාසයේ පටන් ගන්නවත් එක්කම තාම ශෝභමාන ග්‍රහචාරයක් තියෙනවා. මේ සිකුරු ග්‍රහය බලවත් වීම ඒ වගේම අනිග්‍රහයොත් එක්ක. ඉතින් මං මාතෘකාවට එන්න. ඉතින් ඔයාට මේ මාසය ඇත්තටම කියනවා නම් තාම සුබයි. මේෂ ලග්නයට සුබයි. ඔයාගේ වටපිටාව තුල ඔයා ඊටාම බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරනවා. හැම වෙලාවෙම තමාගේ බුද්ධිය කියන දේ අහගෙන වැඩ කරනවා. ඒ වගේම හැම වෙලාවෙම අර තමන්ට උවමනා කරන තමන්ට ගැළපෙන වටපිටාවක් මේ වෙලාවේ තියෙනවා. මේ වෙලාවේ ඒ තමන්ට හොඳ ග්‍රහචාරයක් තියෙන නිසා තමන්ගේ එදිනෙදා ජීවිතේ තමන්ට බුද්ධිමත් අය ඒ වගේම හොඳ අය ගැළපෙන අය මේ වෙලාවේ ආශ්‍රයයට ලැබෙනවා. ඒක හොඳයිනේ නේද? ඒක හැම වෙලාවෙම ඒ වාසනා ගුණයත් එක්ක හොඳට ඉන්නවා කියන එක මම කියනවා. ඒ වගේම මේ වෙලාවේ තවත් එක සිද්ධියක් තියෙනවා. මේ වෙලාවේ තවත් එක මොකද්ද මේ තවත් එක සිද්ධිය? මේ වෙලාවේ එඩිතර වෙලා ඉන්න ඔයා මේෂ ලග්නේ ඔයා හරි එඩිතරයි.
මාසේ ආරම්භයේදීම ලග්නාධිපති කුජ ග්‍රහතුමා සිංහ රාශියේ කඩුවාම වරාගෙන ඉන්නේ. පස්සන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ මේෂ ලග්නකාරයා ටිකක් සැරපරුසයි. හරි තීරණ ගන්නවා තිතට නූලට. ඒ දවස්වලත් එහෙම තමයි. පහුගිය කාලේ වැලේ වැල් නැතුව එල්ලෙන්න වැල් නැතුව අමාරු කාලයක් තිබ්බනේ. ඒ වුණාට තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැතුව ප්‍රතිපත්ති කෙලින් තියාගෙන හැම වෙලාවෙම යුක්තියට වැඩ කරගෙන ඔයා හොඳින් හිටියා. ඒ වෙලාවෙත් ඔය කඩුව තිබ්බා. කඩුව තියාගෙන හිටියේ මේෂ ලග්නකාරයා. නමුත් ඒ කඩුව කොපුවෙන් එළියට ඇදලා ගත්තේ නෑ. ඇයි ඒ? තමන්ගේ ඉස්සරහා තමන්ට විරුද්ධවාදීකම් කරපු ඒ දුෂ්ට මිනිස්සුන්ගෙම සමහර පව් කියලා හිතලා උන්ට ජීවිත දාණය දෙනවා වගේ කියලා හිතාගෙන කඩුව ආපහු තියාගත්තා. දැන් එහෙම නෙවෙයි. දැන් ඔයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මේෂ ලග්නේ ඔයාව හිතුවා නිකන් රැවුල නැති අර ජාතියේ මිනිස්සු කියලා. එහෙම නෑ. දැන් ඔන්න ඒ නියම තේජාන්විත භාවය දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. හොඳ තීරණ ගන්නවා. හොඳ කෙලින් කටින් වැඩ කරනවා. හැම වෙලාවෙම යුක්තිය වෙනුවෙන් මේනවා. Tamanටත් ඒකෙන් හරියනවා. තමන්ගේ දැන් අපි හිතමු ගෘහ ජීවිතයේ තමන්ගේ පෞල් පරිසරයේ තමන්ට නිසි තැන ලැබෙද්දී ඇත්තනම තමන්ගේ ආර්ථික තත්ත්වය ධනෝපායන මාර්ගත් දියුණුවෙන් දියුණුවටමපත් වෙනවා. මේෂ ලග්නකාරයා අර ස්වරූපයේ ටිකක් තේජාන්විතයි. අර කියනකොට අර කෙලින් කතා කරන මිනිහට පොඩ්ඩක් එක විදියක්නේ අර කැමති නෑනේ. නමුත් දැන් ටික සැරපරසෝ ගතියක් තියෙනවා කියලා මම මේ කිව්වේ මූණේ. ඒ වුණාට දැන් ටිකක් අර සිකුරුගේ බලපෑම නිසා අර යම්කි සෞම්‍ය මුදුරු ගතියකුත් අර නිතර දෙවේලේ බොහොම සතුටින් ඉන්න ගතියකුත් අවශ්‍ය වෙලාවට අම්මගේ මිනිහට වුණත් කියන්න තේ කියන අම්මා දෙනවා කිව්වනම් තාත්තව ගහේ බැඳලා දෙන වීර පුද්ගලෙක් වීර කෙලින් කටින් වැඩ කරන ප්‍රතිපත්තිගරුක පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒක හොඳයිනේ. මේ වෙලාව ඇත්තටම කියනවා නම් ඊටාම බල සම්පන්නයි, ශෝභමානයි. ඉතින් මේ වෙලාවේ ඒ මිනිස්සුන්ගේ ආදරේ, ගෞරවයේ, කරුණාවත් එක්කම හොඳ ගමනක් යන්න පුළුවන් මේ මාසයේ ඇතුළත. රාහුගේ බලවත් වීමත් එක්ක විදේශ ගමන් සාර්ථක වීම, ඒ වගේම තමන්ගේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කමක්, ඒ වගේම සිකුරු බලවත් අයට, බුධ බලවත් අයට, ගුරු ග්‍රහය බලවත් අයට විශේෂ ධනලාභ, ධන වාසනා එක්ක අලුත් දෙයක් ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවාහ ස්ථානාධිපති සිකුරු ග්‍රහය බලවත් වීමත්, ධනස්ථානාගත සිකුරු බලවත් වීමත් නිසා සමාජ ආර්ථික පෙරලියක් එක්කම තමන්ට සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙච්ච සුබ සිහින, එතකොටම දන්නවා මංගල සිහින, සුබ සිහින ඒවත් සාර්ථක වෙනවා. ඇත්තටම ඔයාගේ හිතේ ඇඳිච්ච රූපය, හිතේ ඇඳිච්ච ඒ කෙනා මේ මාසයේ ඇතුළත ඔයාගේ ඇස් ඉස්සරහා දර්ශනය වීමට නියමිතයි. එහෙනම් බොහොම සුබ පණිවිඩ ගොඩාක් තියෙනවා. මේෂ ලග්නයේ ඔයා අනිවාර්යයෙන්ම කේන්දරේ බලා ගන්න. විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න අයට, විශේෂයෙන්ම ඒ අයට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබෙනවා. කිසිම උපද්‍රවයක් මේෂ ලග්නකාරයට ඉන්නේ නැහැ. ඊශ්‍රායලයේ ඉන්න කෙනෙකුටත් මැද පෙරදිග ඉන්න අයටත් ලෝකෙ කොහෙට ඉන්න අයටත් මේෂ ලග්නකාරයන්ට මොනවත් වෙන්නේ නැහැ. ෂෙල් වෙඩි නෙවෙයි. ඔය අන්තර් මහද්වීපක බැලස්ටික් මිසයිලේ පාත් වුණත් මම කියනවා කිසිම අනතුරක් වෙන්නේ නැහැ. මේෂ ලග්න අයට මේ වෙලාවේ අතිශයින්ම බල සම්පන්න ග්‍රහචාරයක් තියෙනවා. එහෙනම් ඔයාගේ ජීවිතේ ඇත්තටම ආරක්ෂා වේවා. පිටරට ඉන්න ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා. මෙරට ඉන්න සියලුම දෙනාගේ ජීවිතත් ආරක්ෂා වෙනකම ආර්ථික ඔය මං කිව්ව ආර්ථික සමෘද්ධිය ලැබේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරේ දැක්කෙන දුරකථන අංක වලට ආමන්ත්‍රණය කළා මගේ සේවය ලබා ගන්න පුළුවන්. WhatsApp තියෙනවා. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මාලේ මගේ කාර්යාලයට පැමිණිලා ජීවිතේ හෙට දවස ගැන හොඳ අනාවැකියක් බලා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි, ජය වේවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ වාට කොහොමද ජීවිතේ ජූලි මාසය 2025 ඊටාම ඉක්මනට ගත වෙලා ගියා නේද? ඉතින් මැච් එකක් ගැහුවා.
වෘෂභ ලග්නේ ඔයා මැච් එකක් ගැව්වා. වෘෂභ ලග්නේ ඔයාට තමයි මේ අවුරුද්දම කිරි උතුරන්නා වාගේ හරියන්නේ. කොච්චර අපල තිබ්බත් කොච්චර හෙන ගැහිලා පහුගිය කාලේ නන්නත්තර වෙලා ගියත් හැම දිනාටම ඒ මේ වෙලාවේ තියෙන ග්‍රහචාරය අනුව සෑම දිනාටම හොඳ තත්ත්වයක් තියෙනවා. සෑම දිනාටම වෘෂභ ලග්නේ සෑම දින මොන අපල තියෙන්න පුළුවන්. අපල තිබ්බට ඒ අපල මම ওই කේන්ද්‍ර බලනකොට කියනවා අනේ වසන්ත මහත්තයෝ ඔය කියන විදිහට ලොකුවටම අපිට හොඳක් නෑනේ කියලා කියනවා සමහරු. නමුත් ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ආකාරයට යම්කිසි හොඳ ග්‍රහචාරයක් ඒ කියන්නේ නරක තිබ්බනම් අපි හිතමු උප්පත්ති කේන්දරේ ගන්න දෙයක් නෑ සෑහෙන්න අපලයි කියලා. ඒ කොච්චර අපල තිබ්බත් කොච්චර ප්‍රශ්න උපද්‍රව රාශියක් තිබ්බත් යම් කිසි විදියකින් හීන් සීරුවේ තමන්ට පොඩ්ඩ ක්‍රමානුකූලව හරි තමන්ගේ දේවල් හරි යනවා අනිවාර්යෙන්ම. ඒක ඒකාන්තයි. මොකද මේ වෙලාවේ තියෙන தත්ත්වය ඒ ආකාරයට ටිකක් හරි හොඳ තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ ඒ හින්දා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මොනවා කරලා හරි මොන විදියකින් හරි අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතේට සිතක් ශාන්තියක් අනිවාර්යෙන්ම උදා වෙනවා. අපි බලමු වෘෂභ ලග්නේට කොහොමද ග්‍රහචාරය පිහිටලා තියෙන්නේ කියලා. සිකුරු ග්‍රහයා ලග්න භාවයේ මාලවී යෝගයේ උදා කරමින් රවි ග්‍රහයා රවි ගුරු දෙවැන්නේ බුධ ග්‍රහයා තුන්වැන්නේ කේතු චන්ද්‍ර කුජ හතරවැන්නේ රාහු 10 සෙනසුරු 11. මේ මාසය ගත්තම ඇත්තටම තමන්ව බොහොම හොඳ විදියට ලෝකෙට ඉදිරිපත් වෙනවා. ලෝකෙට හොඳ ක්‍රමයකට හොඳ ආකාරයකට හොඳ ජයග්‍රාහී මාවතක පිවිසෙනවා කියලා කියන්න ඕනේ. මොකද මේ වෙලාවේ මේ අවුරුද්ද පුරාම තිබ්බ යම් ගැටලුකාරී තත්ත්ව තිබ්බ. ඇත්තටම මේ හොඳ කාලෙත් ආවට ඔයා ඇත්තටම කියනවනේ 2024 ජූනි මැයි මාසෙන් පස්සේ ඔය වෘෂභ රාශියට ගුරු ග්‍රහය ආවත් එක්කම අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ඒ වගේම නොවැම්බර් වෙද්දී මාස 4ක් ඇත්තටම කියනවනම් මහා පරිමාණයෙන් මහා ගැටලු රාශියකට ඔයා මුහුණ දුන්නා. නමුත් මේ මාසයේ ගත්තම මේ මාසේ මොනවා අමුතු જાතියක් වෙනවා. හොඳ දේවල් වෙනවා ඒ ආකාරයෙන්ම. නමුත් අපි හිතමු ඔයා යම් කිසි ව්‍යාපාර කටයුත්තක් කරන්න යනවා. වෘෂභ ලග්නේ ඔයා යම් කිසි ව්‍යාපාර කටයුත්තක් කරන්න යනවා කියලා. මේ ව්‍යාපාර කටයුත්තට අනිවාර්යෙන්ම හොඳ පබ්ලිසිටියක් ලැබෙනවා. කොහොමද ඒක? ඇයි මේ තත්කාල ග්‍රහචාරයේ බුධ ග්‍රහයා අතිශයින්ම බලවත් කර්තව්‍යයක නියනවා ඔයාගේ කේන්දරයේ තුන්වන භාවයේ ඉඳගෙන. ඔයාව හොඳ විදියට එක්ස්පෝස් කරනවා පිටට. ඒක හොඳයිනේ. ඇත්තටම කියනවා නම් ඒක ඊටාම හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ හැම වෙලාවෙම ඔයාව හොඳ පුද්ගලයෙක් බවට පත් කරනවා. සමහර විට වෘෂභ ලග්නේ වාගේ පොඩි නරක දේවල් තිබ්බත් නරක වහලා හොඳ ඉස්සරහට දානවා. කොහොමද එයාගේ හැටි? එහෙම තියෙද්දි ඇත්තටම කියනවා නම් මේ මාසය පුරාම ඇත්තටම ධන සම්පත් ලැබෙන්න ඒ වගේම ආර්ථික හයිය ලැබෙන්න හොඳ ධනයෝග ක්‍රියාත්මක වෙනවා. කාලාන්තරයක් ඔයාට ඔයාව අමතක වෙලා හිටපු ඔයාගේ විශේෂිත අය මේ මාසයේ ඔයාව හම්බ වෙන්න එනවා. සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න පුළුවන්. විදේශගත වෙලා ඉඳලා ඔයාව හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ගොඩාක් අයට වෘෂභ ලග්නේ අයට ගොඩාක් අයට ඔයාව මතක් වෙනවා. ඒ වගේම ඔයාට ද්‍රෝහිකම් කරපු අය පවා ඔයාගේ ඉස්සරහ ඇවිල්ලා කකුල් දෙක ගාව වැටිලා පාපොච්චාරණය කරන මාසෙ කියන්න පුළුවන් මේ ජූලි මාසේ. බලන්න ඔෆිස් වල කැපිලි කෙටලි දාපු අය, සමාජයේ ඔයාට කැපිලි කෙටලි දාපු අය, පිට රටවල් වල හොඳම කැපිලි ජෝස්ලා ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාගෙන් සමාව ඉල්ලනවා.
යන්නේ ඒ වගේ බල සම්පන්න මාසයක්. ඇත්තටම මං සිකුරු මාරුවේදී වෘෂභ ලග්නේ වා කියන වාට කිව්වා හොඳ තේජමාන හොඳ ශෝභමාන රූප සම්පත්තියක් ඇවිල්ලා තිනවා. ඔයාට ඇත්තටම හොඳ පිළිවෙලක් ඇවිල්ලා තිනවා. ඔයාගේ කතාබහ moods and movements හැම දෙයක්ම ලස්සනයි. මේ මාසේ වාට වැඩක් තියෙන මාසයක්. හොඳ මාසයක්. එහෙනම් වෘෂභ ලග්නේ වාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන්න තියෙන සුබ දේවල් ඔක්කොම වෙනවා. අනිවාර්යෙන්ම. ඔයාට මං මේ කියන කාරණා සිකුරු මහදශාවක් බුධ මහදශාවක් ගුරු මහදශාවක් ලැබෙනවා නම් ලබලා තියෙනවා නම් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඔය තිරේ දැක්කන දුරකථන අංක වලට ආමන්ත්‍රණය කරලා මගේ සේවය ලබා ගන්න පුළුවන්. මගේ සේවය WhatsApp මාධ්‍ය ජාලයෙන් ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංගීතයේ සිගුවන මහලේ මගේ කාර්යාලය පිටලා තිනවා. ඇවිල්ලා දැකලා බලලා මගෙත් එක්ක කතා කරලා ඔයාගේ ජීවිතේ හෙට දවස ගැන බලා ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරු වෘෂභ ලග්නය ඔබට ජය වේවා. මිථුන ලග්නයට කොහොමද ජූලි මාසය? වසන්ත මහත්තයා ජූලි මාසය ගැන මොන ගිනි ගෙඩියක් දෙයිද දන්නේ නැහැ, මොනවා කියයිද දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඇති නේද? ඇත්තටම කියනවා නම් මිථුන ලග්නයට යම් කිසි අභියෝග රාශියක් මැද්දේ ඔය පොඩි ග්‍රහ දශාවල පොඩි ග්‍රහ මාරුවල පොඩි උදව්වෙන් තමයි මිථුන ලග්නකාරයා මෙච්චරකල් මැච් එකක් ගැහුවේ. ඒ කියන්නේ සෑහෙන්න අබල් බබල් වෙච්ච ජීවිතයක් තිබ්බා, ප්‍රශ්න තිබ්බා. මේ ඉතින් දැන් භූමිකාව වෙනස්. හැබැයි මේ මාසේ විශේෂිත දේවල් තියෙනවා කියන්න. මේවා කියනකොට ඇත්තටම කියන්න වෙනවා. ඉතින් කියන්නම් ඇත්තටම ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මිථුන ලග්නෙට වර්තමාන ග්‍රහචාරයේ ඒ කියන්නේ ජූලි මාසේ පටන් ගන්නකොට 2025 ජූලි මාසේ පටන් ගන්නකොට මෙන්න මේ වගේ ග්‍රහ සිත්තමක් තමයි ඔයාට තියෙන්නේ. රවි ගුරු ලග්නේ බුධ ග්‍රහයා දෙවැන්නේ, කේතු කුජ චන්ද්‍ර තුන්වන භාවයේ, ඒ වගේම රාහු ග්‍රහතුමා නවවැන්නේ, ශනි ග්‍රහතුමා දසවැන්නේ, සිකුරු 12යි. මේ මාසයේ ආරම්භයේදීම හොඳ දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පෞල් පරිසරය තුල ඇත්තටම කියනවා නම් තමන්ට නැති වෙච්ච ඒ ප්‍රසාදය ලැබෙනවා වගේම විශේෂ ගෞරව ප්‍රසිද්ධ වීම, තමන්ට හොඳ කියන අය, තමන්ගේ ජීවිතයට ආශිර්වාද කරලා හොඳ කියන අය එන්න වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ සුබ තමන්ට හොඳ දේවල් කියලා තමන්ට දිරිමත් කරන අය වැඩි වෙනවා. ඒ වගේම පවුලේ ගෞරව නම්බුනාම ලැබෙනවා කියලා මම කියනවා වගේම මේ මාසයේ ඇතුළත විශේෂ දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. සමහර මිථුන ලග්නේ ව්‍යාපාර කරන අයට විදේශ ගමන් තීව්‍ර වෙන්න පුළුවන්. ඔය මේ දවස්වල තියෙන ටැක්ස් හින්දා ඒ වගේම ආර්ථිකයෙන් තියෙන පොඩි අපල උපද්‍රව නිසා සමහර වෙලාවට ඔය ටික මුදල් ගැවසෙන ගතිය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් එහෙම තිබ්බත් සමහර වෙලාවට අර ඒ තිබ්බ දෝෂාන්ධකාරයන් නැති වෙලා ගිහිල්ලා ඒ නරක දේවල් නැති වෙලා ගිහිල්ලා Tamanට අර හොඳ දේවල් ලැබෙන කාලයක් මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මාසයේ මුල් කොටසේ විදේශ ගමන් තීව්‍ර වෙන්න පුළුවන්. චීනයට එහෙම යන්න පුළුවන්. ඒ වගේම තමන් ව්‍යාපාර වලට සම්බන්ධ විශේෂයෙන්ම මේක ව්‍යාපාර කටයුතු අයට පරිගණක ශාස්ත්‍රයේ software engineering ඒ වගේම තානාපති සේවයට සම්බන්ධ ඒ වගේම විදේශ ගමන් විදේශ රැකියා කරන අයටත් නිතර දෙවේලේ ඒ රටවල් වලටත් යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඒ තුලින් තමන්ගේ ධනෝපායන මාර්ග ගොඩනගා ගැනීමේ ඒ උතුම් හැකියාව තියෙනවා කියලා මම කියනවා. හරි. ඒ වගේම තමයි මේ වෙලාවේ තවත් සිද්ධ වෙන එක දෙයක් තමයි ඇත්තටම කේන්දරේ අනිවාර්යම විදේශ ගමන් නම් අනිවාර්යමනේ. ඒ වගේම මේ වෙලාවේ ඉගෙන ගන්න දුවා දරුවන්ට ඉතාම සුබ කාලයක් මේ වෙලාවේ ඇවිල්ලා තිනවා. ඥාන ශක්තිය
ඒ වගේම ඥාන ශක්තියත් එක්ක ඒක තමයි ධාරණ ශක්තිය, තරංග විභාග වලට නොබියව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, වගේම තරංග විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිය, වාසනාව Tamanට හිමි වෙනවා කියලා මම කියනවා. මේක ඊටාම හොඳ පිහිටීමක්. මේක බල සම්පන්න පිහිටීමක්. ඒ වගේම ශෝභමාන පිහිටීමක්. මම කියනවා ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ ජයෙන් ජය හිමි වෙනවා ඉගෙන ගන්න දුවා දරුවන්ට. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා වැයස්ථාන ඉන්නවා. සිකුරු මාරුව ඇත්තටම මං ස්වභාවයෙන් ගත්තම හොඳ ග්‍රහ මාරුවක් විදිහට සිකුරු මාරුව කියන්න පුළුවන්. නමුත් සිකුරු මාරුවේදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මම මේ මාසේ පුරාම මිථුන ලග්නකාරයෝ වැරහැලියෙන්දත් ලස්සනයි අප්පා. පරණ ගෝණියක් කඩමාල්ලක් ඇඳගෙන හිටියත් ලස්සනයි. අමුතු ශෝභමාන අමුතු ප්‍රියමනාප ගතියක් අමුතු ප්‍රසන්න පෙනුමක් ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. අමුතු ප්‍රසන්න ගතියක්. හොඳ ප්‍රියමනාප ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා මම ඇත්තටම කියනවා මිථුන ලග්නයේ අය මේ වෙලාවේ ජයග්‍රාහී කණු අභියසේ ඉන්නේ. මොලේ පාවිච්චි කරා නම් පහුගිය කාලේ වෙච්ච සියලුම පාඩු අලාභහානි රිකවර් කරන්න පුළුවන් මේ කාලේ. ඒ කියන්නේ ඔයාට ජීවිතේ හොඳ පණිවිඩයක් ලැබිලා තියෙනවා. අපල උපද්‍රව උපත්ති කේන්දරයේ තිබුණත් කොච්චර අපල උපද්‍රව තිබුණත් යම් කිසි මේ තියෙන ග්‍රහචාරයෙන් සුබ දෙයක් ඔයාට සිද්ධ වෙනවා. ඒ හින්දා කේන්දරේ බලාගන්න. ගුරුගේ මහදශාවක්, ගුරු රවිගේ මහදශාවක්, සිකුරු මහදශාවක්, බුධගේ මහදශාවක් ගත වෙනවා නම් ඇත්තටම හොඳයි. තව සුබ පණිවිඩ රාශියක් තියෙනවා මිථුන ලග්නයේ කියන්න. ඒත් මේ විනාඩි 5-6 ඇතුළත කියන්න බෑ. මහා ජීවිතේ මහා ගොඩක් මිථුන ලග්නයේ ඔයාගේ. එහෙනම් අපි කේන්දරේ බලාගමු. ඔය තිරේ දැක්කන දුරකථන අංක වලට WhatsApp තියෙනවා. සාමාන්‍ය දුරකථනයක් භාවිතා කරන්න අමෙතුම් ගන්න පුළුවන්. WhatsApp මාධ්‍ය ජාලයක් තියෙනවා. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලය පිටලා තියෙනවා. ඇවිල්ලා බලලා දැකලා මගේ සේවය ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ ජීවිතයට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කටක ලග්නේ ඔයාට කොහොමද ජීවිතේ? මම තමයි කියන්න ඕනේ. කටක ලග්නේ අය දැන් මේ දවස්වල වැඩියෙන් කේන්ද්‍ර බලනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි කටක ලග්නේ දැන් තියෙන ග්‍රහචාරයත් එක්ක යම්කිසි කැළඹිලි ස්වභාවයක් පහුගිය මාස 6 මාස කියන්නේ සෙනසුරු මාරුව අෂ්ටමේ රාශියකින් ගෙවිලා ගියාට පස්සෙත් මැයි මාසයේ ඉඳලා නැවත වාරයක් මේ රාහු කේතු මාරුවත් අනිත් බ්‍රහස්පති මාරුවත් නිසා ටික යම් ගැටලුකාරී තත්වයන් මතු වුණා නේද? ඉතින් මෙන්න මේ කාරණා එක්ක මේ දේවල් එක්ක ජීවිතේට යම් ප්‍රශ්න උපද්‍රව රාශියක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතේට යම් ගැටලු යම් දේවල් ප්‍රශ්න ආවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඇයි මේ දේවල් මේ විදියට වෙන්නේ? ඇයි මේ ආකාරයට මේ විදියට සමහර දේවල් වෙන්නේ? දැන් අපි ග්‍රහචාරය ගැන පොඩ්ඩක් බලමු. ජූලි මාසයට තියෙන ග්‍රහචාරය කටක ලග්නයට ලග්නේ බුධ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා. කුජ කේතු චන්ද්‍ර තුන්වැන්නේ ඉන්නවා. කියන්නේ ලග්නාධිපතිය දෙවැන්නේ ඉන්නේ. ඒ වගේම කුජ කේතුත් එක්ක ලග්නාධිපති ඉන්නේ. වගේම තමයි රාහු ග්‍රහතුමා කේන්ද්‍රයේ 8 වැන්නේ ඉද්දි වෙනදා වගේම හිමින් යනවා සෙනසුරු 9 වැන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයා 11 වැන්නේ ඉන්නවා. රවි ගුරු 12 වැන්නේ ඉන්නවා. ඉතින් ලග්නේ බුධ ග්‍රහයා තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ දවස්වල කටක ලග්නේ අය බොහොම වගකීමෙන් ජීවත් වෙන්න ඕනේ. බොහොම වගකීමෙන් ලැබීම් භාග්‍ය ලැබෙනවා.
ලැබෙන එක ලැබෙනවා ආයි දොමෙන් යන්න පහුගිය කාලේ වගේ අර ලැබීමට බාධා තමන්ගේ වාසනාවට බාධා වීම ඒ වගේම යම් කිසි විදියකින් තමන්ට අර ලැබෙන දෙයට නිකන් අවඩක් මේවා සිද්ධ වුණේ නැහැ. නමුත් තමන්ගේ විදිය ක්‍රමේ මේ විදියට යද්දී තමන්ගේ දේවල් මේ ආකාරයට ක්‍රියාත්මක වෙද්දී තමන් කර යම් යම් උපද්‍රව වලින් ආරක්ෂා වීම උපද්‍රව වලින් තමන්ට යම් යම් සිද්ධිදාමයන් වෙන එක වළක්වා ගන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ නේද? ඉතින් මේ වෙලාවේ කට පරිස්සම් කරගන්න එක තමයි මූලිකම දේ. දැන් කටක ලග්නකාරයෝ කියන්නේ අර හිතේ එකයි පිට එකයි නැතුව ඕනම දෙයක් ඇත්ත ඇති හැටියෙන් කතා කරන අය. හරිද? එතකොට මේ කටෙන් තමන්ගේ අර ජීවිතේට වැදගත් වෙන අතිශයින්ම වැදගත් වෙන රහස් එළියට පනින්න ඉඩ තියෙනවා. අතිශයින්ම ඒ කියන්නේ මේවා මහා පරිමාණයේ රහස් ඒවා එළියට පනින්න පුළුවන්. ඒවා වැඩක් නැහැනේ. තමන්ගේ දේවල් තමන් සන්තකේම තියාගන්න ඕන. නේද? මොකද මෙහෙම නැති වුණොත් ඔය හතුරන්ට ඔයාටත් ඉන්නවනේ හතුරෝ. මේ හතුරෝ තමන්ගේ බෙල්ල මිරිකනකල් දන්නේ නැහැ. කටක ලග්නේ වාට. ඉතින් මේ වෙලාවේ අර පෙනෙන නොපෙනෙන බලවේග හැම එකකින්ම ආරක්ෂා වෙන්නත් වෙනම රාජකාරියක් දෛවයෙන් පවරලා තියෙන්නේ. තේරුණාද? මේ වෙලාවේ යම් කිසි විදියකින් පොඩි ඔය අපල උපද්‍රව තියෙනවා වගේම යම් යම් තමන්ට ආවේනික තමන්ට යම් කිසි විදියකින් ප්‍රශ්න උපද්‍රව එන යම් සිද්ධිදාමයන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වලිනුත් ආරක්ෂා වීම තමන්ගේ අතේ තමයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් කටක ලග්නේ ඔයාට ලැබීම් භාග්‍ය උපරිමයි හැම දෙයක්ම වෙනවා. ඒ හින්දා කට පරිස්සම් කරගන්න උවමනා කියන්නේ තමන්ගේ ආදරය කරන අය තමන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්. තමන්ගේ රහස් එළියට යන්න පුළුවන්. ඒ නිසා සතුරු තමන්ව මට්ටු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම අධික වැයවීම අධික මොකක් හරි ධන සම්පත් වල මොකක් හරි කවුරු හරි මේ හිතලා මතලා වියදම් වෙන ඒවා නෙවෙයි. කවුරු හරි ඇවිල්ලා තැන්පත් ධනයට විදින්න ඉඩ තියෙනවා. ඒක මං හිතන්නේ ගිය මාසෙත් Tamanට මේ කියන්නේ කටක ලග්නේ ආයිට මං කිව්ව දෙයක්. ඒ නිසා මේ වෙලාවේ හැම දෙයක්ම ධනය ශ්‍රමය කාලය කාලය ධනය ශ්‍රමය මම නිවැරදි කරා. කාලය ධනය ශ්‍රමය සහ Tamanගේ වචන පරිස්සම් කරගන්න. තමන් හැම වෙලාවෙම තමන් ක්‍රමයට වැඩ කරන්න. බුද්ධිමත්ව වැඩ කරන්න. මේක තමයි අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම බොහෝ සෙයින්ම යම් ගැටලු උපද්‍රව රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ ගැන අනිවාර්යයෙන්ම කටක ලග්නේ අය හැම වෙලාවෙම කේන්දරේ බලාගෙන තමන් අර බුද්ධිමත්ව වැඩ කරන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒ කාරණෙම වෙන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම කරන්න තියෙන මූලිකම දේ නේද? ඒ හින්දා පරිස්සම් වෙන එක තමයි අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේ. ඒ තිරේ දැක්කන දුරකථන අංක වලට ඔයාගේ කේන්දරේ බලා ගන්න කතා කරන්න. ඒ වගේම WhatsApp තියෙනවා. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලයට පැමිණලා ඇවිල්ලා වැඩ කටයුතු කරනවා. තිරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජයගන්න. රාවන ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාවන ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුල නොමැකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුල විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777 539 481 071 258 99 16. සිංහ ලග්නේ ඔයාගේ කොහොමද මේ 2025 ජූලි මාසය අපි කතා කරොත් පහුගිය කාල වකවානුවේ සිංහ ලග්නේ අය විශේෂයෙන්ම මගෙන් කේන්ද්‍ර පරීක්ෂාවට ආවා.
පහුගිය කාලේ. ඒ කියන්නේ දැන් අපි කල්පනා කරොත් දැන් මේ අපි කතා කරන්න යන්නේ 2025 7 වෙනි මාසයේ. ඒ කියන්නේ මාස 6ක් පූර්ණ වශයෙන් ගෙවිලා ඉවරයි. පහුගිය මාස 6 සිංහ ලග්නයේ අය කතා කරේ තමන්ගේ වැඩිපුරම කතා කරේ සිංහ ලග්නයේ අය මගෙන් කේන්ද්‍ර පරීක්ෂාවේදී ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ එයාට ජීවිතේ තියෙන සංවේදීම කාරණාවල ප්‍රශ්න ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් ඒ අන්‍යෝන්‍ය සම්බන්ධකම් වල දෙදෙනා අතර තියෙන අවිශ්වාසයේ සැකය ඒ වගේම අර හැම වෙලාවෙම අර මොනවද නොහොඳ නෝක්කඩු ගතිය මේ කාරණාත් එක්කත් මේ වගේ මේ කාරණා එක්ක ඒ වගේම තවත් ප්‍රශ්න රාශියක් තිබ්බා තවත් එක ගැටලු රාශියක් තිබ්බා ඒ වගේම විවාහ ජීවිතවල තිබ්බ සෑහෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ දේවල් පහුගිය කාලේ සිංහ ලග්නයේ අය සිංහ ලග්නයේ සියලුම දෙනා ඒ දේවල් එක්ක තමයි ජීවිතේ ගත කරගෙන ආවේ නේද? ඒ කාරණා එක්ක තමයි ගත කරගෙන ආවේ. එතකොට දැන් මේ ආකාරයට මේ ප්‍රශ්න ගැටලු උපද්‍රවයන් මේ විදියට යද්දී මේ කරුණු කාරණා මේ ආකාරයට යද්දී තවත් සෑහෙන පීඩාකාරී තත්ත්වයන් පීඩාකාරී දේවල් වෙද්දී මෙහෙම දේවල් වෙද්දී අනිත් ආර්ථික තත්ත්වය සමාජීය තත්ත්වය සමාජයේ Tamanට තියෙන තත්ත්වයට යම්කිසි වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරනවා පහුගිය කාලේ. ඉතින් දැනටත් සිංහ ලග්නයේ අයට එක පැත්තක් හොඳ දේවල් වෙද්දී තව සමහර තැන්වලින් යම් බාධා කරදර ඇති වෙන්න තියෙන ඉඩකඩ රාශියක් තියෙනවා. අපි ඒකට ඉස්සෙල්ලා ජූලි මාසයේ තියෙන සම්පූර්ණ ග්‍රහ සිත්තම ගැන අපි විමසා බලමු. චන්ද්‍රය කේතු කුජ චන්ද්‍ර කේතු ලග්න භාවයේ ඉන්නවා ජූලි මාසයේ ආරම්භයේදීම රාහු වෙනදා වගේම 7 වෙනිනේ ගමන් කරනවා. වගේම සෙනසුරු 8 වෙනිනේ අෂ්ටම භාවයේ අෂ්ටම ඒරාෂ්ටකයක් තියෙන්නේ අෂ්ටම ඒරාෂ්ටකයෙන් ගමන් කරනවා. සිකුරු ග්‍රහයා දසවැන්නේ රවි ගුරු යෝගයක් තියෙනවා 11 වෙන්නේ බුධ ග්‍රහයා වැස්ථානයේ ඉන්නවා. එතකොට මේ කේන්දරයේ හැටියට සිංහ ලග්නයේ ඔබට අනිත් ග්‍රහයන්ගෙන් අපල ඇති කරලා තියෙනවා රාහුයි කේතුයි කිහින්දා අර කුජත් මේ වෙලාවේ ලග්න භාවයේ කුජයි කේතුයි ලග්න වේ ඉඳා සිංහ ලග්නයේ අය ටිකක් මේ වෙලාවේ ආවේගශීලී ටිකක් දරුණුයි මේ වෙලාවේ තමන්ගේ සමහර තැන්වලදී සමහර දේවල් වලදී විශේෂයෙන්ම කලහකාරී විදියට හැසිරෙන්න පුළුවන්. ටිකක් කේන්ති ගිහිල්ලා ඒ තුලින් ආරවුල් ප්‍රශ්න උපද්‍රව හදාගන්න පුළුවන්. මෙන්න මේවා තමයි විශේෂම ගැටලු කියලා මම කියනවා. මේවා තමයි විශේෂම ප්‍රශ්න උපද්‍රව කියලා මම කියනවා. මෙන්න මේවා දුරු කරගන්න උවමනයි. මේ දේවල් වලින් යම් කිසි විදියකින් තමන් අත මිදෙන්න උවමනයි. ප්‍රශ්න රාශියක් ඉවර කරගන්න ඕන. ප්‍රශ්න රාශියක අවසානය ඇත්තටම තියෙන්න ඕන. මේ දේවල් එක්ක තමයි ජීවිතේ ගැටලු බාධක දේවල් ඇති වෙන්නේ. මෙන්න මේ දේවල් හොඳ නැහැ. මේ දේවල් වලට බලපෑම් ඇති වෙනවා. නේද? ඒ හින්දා තමන් විශේෂයෙන්ම බොහොම බාධා කරදර මැද්දේ තමන්ට යන්න වෙන්නේ. හැබැයි ලැබීම් භාග්‍යයක් මේ වෙලාවේ තියෙනවා. සිංහ ලග්නයට ලැබීම තියෙනවා. බාධා කරදර මැද්දේ තමන්ට හොඳ දේවල් වෙලා තියෙනවා. තමන්ට රූප සම්පත්තිය ශෝභමානව තියෙනවා. තමන් අන් අයට ප්‍රියමනාපව ඉන්නවා. ඒකත් ලොකු දෙයක් නේද? හැබැයි ජූලි මාසය තුල ඔය සිකුරු ග්‍රහය බලවත් වෙලා ඉන්නවා නම් තමන් අතිශයින්ම ශෝභමාන වෙලා තමන්ට ලැබීම් භාග්‍ය තියෙනවා. නමුත් සෙනසුරු මහදශාවක්, රාහුගේ මහදශාවක්, කේතුගේ මහදශාවක්, කුජ මහදශාවක් ගත වෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුයි ජූලි මාසය ඇතුළත. මේ මං අවදානමට පෙර සූදානම කියලා තමන්ට දෙයක් වෙන්න ඉස්සල්ලා
තමන්ගේ මේ ග්‍රහචාරය ගැන බලා ගන්න ඕන. තමන්ට මේ ප්‍රශ්නයක් එන්නේ ඉස්සලා තමන් මොලෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. තමන්ට බලා ගන්න ඕන අනාගතය කොහොමද කියලා. සංවේදීම කාරණා ආදරය, ප්‍රේමය, විවාහය මේ කරුණු කාරණා වලදී සිංහ ලග්නයේ ඔයා පරිස්සම් වෙලා ඉන්න. ඒක තමයි මං කරන ඉල්ලීම. මගේ ඉල්ලීම ඒකයි. ආදරෙන් කියන්නේ තිරේ දැක්කෙන දුරකථන අංක වලට මාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් WhatsApp මාධ්‍ය ජාලයෙන්. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලය පිහිටලා තිනවා. ඇවිල්ලා බලලා දැකලා මගේ සේවය ලබා ගන්නට ඔයාට පුළුවන්. එහෙනම් මේ දේවල් එක්ක ජීවිතේ අපි ඉදිරිය ජයග්‍රහණය කරගමු. ඉදිරිය හොඳ තත්වයකට ගෙමු. තෙරුවන් සරණයි. ඔබට සුබ වේවා. කන්‍යා ලග්නය ඔයාගේ ජීවිතේ කොහොමද? ජූලි මාසය ඔය ජූනි ජූලි අගෝස්තු මාස තමයි කන්‍යා ලග්න වලට. සැප්තැම්බර් මාසයේම තමයි කන්‍යා ලග්නයට විශේෂ දේවල් හොඳ දේවල් වෙන්නේ. හොඳම දේවල් වෙන්නේ කන්‍යා ලග්නයට. ඉතින් කන්‍යා ලග්නේ ඔයාගේ ජීවිතය ගැන බලද්දී ජීවිතය ගැන මේ දේවල් කියද්දී ඇත්තටම කියනවා නම් සුබ දේවල් රාශියක් ඉදිරියේදී වීමට නියමිතයි. හොඳ දේවල් රාශියක් වෙන්න, හොඳ දේවල් වලින් ජීවිතේ ඔයාගේ ජීවිතේ බබලන්න ඇත්තටම දේවල් වෙන්න නියමිතයි. නමුත් ඒ අතරතුර සමහර අශුභ දේවලුත් තියෙනවා. ඒ අශුභ දේවල් මර්ධනය කරමින් අපි සුභ දේවල් විතරක් ගෙනීමු ඉස්සරහට නේද? එතකොට අපි මේකට ඉස්සල්ලා අපි ජූලි මාසේ ඔයාගේ ඔළුවට උඩින් ඔයාගේ ජීවිතයට උඩින් තියෙන ඒ සොඳුරු ග්‍රහසිත්තම ගැන අපි විමසා බලමු. රාහු ග්‍රහයා 6 වෙන්නේ ඉන්නවා. සෙනසුරු 7 වෙන්නේ ඉන්නවා. සිකුරු 9 වෙන්නේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම රවි ගුරු කියන ග්‍රහයෝ දෙන්න. රවි ගුරු ග්‍රහතුමන්ලා කේන්දරේ 10 වෙන්නේ ඉන්නවා. ඒ වගේම බුධ ග්‍රහයා කේන්දරයට ඉන්නවා 11. ඒ වගේම ලග්නාධිපති බුධ 11 ඉන්නවා. කුජ චන්ද්‍ර යෝගය යෙදිලා තියෙන්නේ 12 වෙන්නේ කේතු ග්‍රහයා එක්ක. ඒ වගේම තමයි කේන්දරයට අතිශයින්ම බලවත් ඔය ගුරු බුධ සංයෝගය මේ ආකාරයට බලවත් වෙලා සිකුරු ලග්නය දකින්නවා කියලා මං නැවත වාරයක් කේන්දරයට කියනවා. ඉතින් මෙහෙම ජීවිතේ මේ ආකාරයට ජීවිතේ බලවත් වෙද්දී වර්තමානයේ ඇත්තටම හොඳ ග්‍රහචාරයක් තියෙද්දී හොඳ දේවල් වලින් ඉස්සරහට යෑම තමයි කන්‍යා ලග්නකාරයාගේ ඒකායන වගකීම විය යුත්තේ. තේරුණාද? ඉතින් සමාජ ආර්ථික පදනම තුල ඔයාගේ මේ වටපිටාව ඔයාගේ ඉන්න පරිසරය තුල නිරන්තරයෙන්ම ඔයාට හොඳ දේවල්ම සිද්ධ වෙනවා. හොඳ දේවල් ලැබෙනවා. ඒ වගේම තමන් කරන කියන කටයුතු සාර්ථක වෙනවා. රැකියාවේ දියුණුවක් ලැබෙනවා. ආර්ථික තත්ත්වය අතට මිටට කීයක් කරේ තමන්ට යමක් කමක් ලැබෙන ආර්ථිකයක් තමන්ට මේ වෙලාවේ හැදෙනවා. කන්‍යා ලග්නේ ඔයා බලාපොරොත්තු වෙලා හිටපු සෑහෙන කාලයක් සිහින මවාගෙන හිටපු තමන්ගේ ආර්ථික පැත්තෙන් ගොඩ එන්න, තමන්ගේ ජීවිතේ යම්කිසි තැනකට ගන්න මේ සෑම සියලු දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා මම කියනවා. මේ හැම දෙයක්ම ඔයාට සුබ සිහිනයක් විදියට දකින්න පුළුවන් අවස්ථාව අනිවාර්යයෙන්ම උදා වෙනවා. මේ වෙලාවේ තමන්ගේ ජීවිතේ හොඳ ගමනක්, හොඳ විදියකට හොඳ නැවුම් ආරම්භයක් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන්ටම හරියනවා කියලා මම කියනවා. විශේෂයෙන්ම ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න ඕනද? කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම කියනවා නම් නිරන්තරයෙන්ම Tamanට හොඳ දේවල් සිද්ධ වෙන වෙලාවක්. හැබැයි කන්‍යා ලග්න අය අන් අය වෙනුවෙන් බොහොම කැප වෙනවා. අන් අය වෙනුවෙන් බොහොම දුකට අන් අය හින්දා Taman දුකටපත් වෙනවා. ඒ හැටිනේ Tamanට අන් අය දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ. කන්‍යා ලග්නේ අයගේ විදියක් ඒක. දැන් මේ වෙලාවේ ලග්නාධිපති බුධ 11 හැම ගම් කබරයම ආශ්‍රය කරනවා. මේ වෙලාවේ වාගේ හැටි
හොඳ එකයි නරක එකයි හැම ගම් කබරයම ඕනම ගම් කබරයකට කරටත් දාලා කතා කරනවා සමහරට හතුරටත් කතා කරනවා. මොකද දන්නවා හොඳටම මෙයා ගේමක් දෙන්න එන්නේ මෙයා ප්‍රශ්නයක් ඇති කරන්න එන්නේ මෙයා Tamanට කරදරයක් කරන්නමයි එන්නේ කියලා හොඳටම දන්නවා. දැනත් ඒ අයට ආදරය කරනවා. හැබැයි ඒකේ වරදක් නෙවෙයි මං කියන්නේ. ඒ මිනිස්සු හින්දා කරදරයට වැටෙන්න පුළුවන්. දුෂ්ට මිනිස්සු ආශ්‍රය කරන්න එපා මේ වෙලාවේ. ඒ හින්දා මහා ඔය මං කිව්ව සුබ දේවල් නැති වෙන්න පුළුවන්. තමන්ගේ ආකර්ෂණීය පෙනුම නැති වෙන්න පුළුවන්. අන්න අය නරක මිනිස්සු ආශ්‍රය කරලා ඒක ස්වභාවය. මේ වෙලාවේ එහෙම දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ අභියෝග ඇවිල්ලා තියෙනවා පහුගිය කාලේ. හොඳට මට්ටු වෙලා ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ යම්කිසි ස්ථාවරයක් ගොඩනගාගෙන තියෙනවා කන්‍යා ලග්නයේ අය. ඒ ස්ථාවරය ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියොත් හොඳටම ඇති. වෙන මොනවත් ඕනේ නැහැ. ඒකයි ජූලි මාසයේ ජූලි මාසයේ ඇතුළත ඔයා Tamanට ලැබිලා තියෙන දේවල් පරිස්සම් කරගෙන ඉස්සරහට යන්නේ. ඒ හොඳටම ඇති. වෙන මොනවත් ඕනේ නැහැ මාය අම්මා. අනිවාර්යෙන්ම ඒ දිදියට අපි වැඩ කරමු. විදේශ රටවල් වල ඉන්න අයට කියන්නේ මේ වෙලාවේ කාටවත් පිහිට වෙන්න යන්න එපා. Taman පිහිට වෙලා හොඳම එකෙන් කෙලව ගත්තා ඇති. ඒ නිසා කේන්ද්‍රේ බලාගන්න මේ වෙලාවේ. ඇත්තටම කියනවා නම් ඔය කන්‍යා ලග්නේ වාලට කුජ චන්ද්‍ර මහදශාවන් ඒ වගේම රාහු කේතු මහදශාවන් යනවනේ යම් අතුරු දශාවන් යනවනේ ඒවල යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන බලාගන්න සිකුරු මහදශා, ගුරු මහදශා, රවි මහදශා, බුධ මහදශා ගත කරනවා නම් මල් 7යි. හොඳ දේවල් හොඳ විදියට දකින්නත් නරක දේවල් වලින් ආරක්ෂා වෙන්නත් වගකීම ඔයාගේ අතේ. එහෙනම් කේන්ද්‍රයේ ඒවා පරීක්ෂා කරගන්න. තිරේ දැක්කන දුරකථන අංක වලට මාව ආමන්ත්‍රණය කරන WhatsApp මාධ්‍ය ජාලයෙන් සාමාන්‍ය දුරකථන අංකනය කිරීමෙන් මාව අමතන්න. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවුවන මහලේ මගේ කාර්යාලය පිහිටලා තිනවා. ඇවිල්ලා බලලා දැකලා මගෙත් එක්ක කතා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න. පෙරුවන් සරණයි. ජය වේවා. තුලා ලග්නය ඔයාට කොහොමද ජූලි මාසය වින්ද වේදනාවල් වලට වින්ද දුක් කරදර රාශියකට තනි උත්තරෙන් පිළිතුර ලැබිලා තියෙනවා. පහුගිය කාලේ බොහෝම දුකට පාත්‍ර වෙලා අන් අයගේ ප්‍රශ්න අන් අයගේ බාල්දි පෙරලා අත දුන්න මිනිස්සු තමන්ගේ අත හපා කෑවා. කණ්ඩ දුන්න මිනිස්සු කෑබතේ අනිත් වැඩේ කරා. ඔය වගේ ද්‍රෝහි මිනිස්සුත් එක්ක ඒ උරෙන් උර ගැටලා ද්‍රෝහි මිනිසුන්ට උදව් කරලා ඒ මිනිසුන්ගෙන්ම අනන්ත වූ කරදර දුක්ඛ දෝමනසයන් වලට භාජනය වුණා. විශේෂයෙන්ම මේක සිද්ධ වුණේ විදේශගත වෙලා ඉන්න ආදරණීය මව්දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට. තමන්ට කණ්ඩ තියෙන දේ අනිත් අයට දුන්න තුලා ලග්නක ඔයා. තමන්ගේ ගෙදරට යවන්න තිබ්බ මුදල් තමන්ගේ දරුවන්ට සලකන්න තිබ්බ මුදල් ඔය මං විදේශගත වෙලා ඉන්න ආදරණීය තුලා ලග්නේ ඔයාලට කියන්නේ. තමන් ගෙදරට යවන්න තිබ්බ මුදල්, තමන්ට කණ්ඩ බොන්න තිබ්බ මුදල්, තමන්ගේ හෙට දවස වෙනුවෙන් උපයා සපයා ගත්ත මුදල් රාශියක් මේ දූෂිත මිත්‍ර ප්‍රජාවට දූෂිත අයට දුන්නා. ආයි මොනවද? තමන් ආදරය කරපු ඒ ආදරණීයන් වෙනුවෙන් කැපකිරීම් කරපු කැපකිරීම් වලට හම්බුනේ ඇත්තටම පහත් තාම නින්දා සහගත ප්‍රතිචාර තමයි ලැබුණේ. තමන් හොඳ හිතින් තමන් පිරිසිදු චිතින් කරපු ගොඩාක් දේවල් වලට තමන්ට සෙරප්පු පාර හම්බුනේ. ඉතින් එහෙම වෙච්ච තුලා ලග්නේ ඔයාට මේ හැමදා නියන් එකදා වැහි වලාවේ කියලා හොඳම කාලයක් තමයි මේ එන්නේ. හොඳම කාලයක් තමයි මේ ජූලි මාසය කියන්නේ. මං හැම වෙලාවෙම කියනවානේ ගිය මාසේ හොඳ නැති වෙන්න පුළුවන්, මේ මාසේ හොඳ වෙන්න පුළුවන්. ගිය මාසේ තුල තිබ්බ නරක දේවල්, ගිය මාසේ තිබ්බ සමහර බාධා කරදර මේ කාලේ Tamanට නැති වෙලා Tamanට හොඳ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හොඳ හුස්මක් අරගෙන හොඳට ඉන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ දේවල් එක්ක තමන්ගේ ජීවිතේ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙමනම්
ඔය තුලා ලග්නෙට මම මෙච්චර ආදරෙන් කතා කරනකොට තුලා ලග්නෙට මම මේ මාසේ හොඳ වෙනවා කියනකොට ඒ තියෙන ග්‍රහචාරය කොහොමද කියලා බලමු. තුලා ලග්නෙට රාහු 5, සෙනසුරු 6, සිකුරු 8, රවි ගුරු 9, බුධ ග්‍රහය 10, චන්ද්‍ර කුජ කේතු 11. හදිසි ධනලාභ වාසනාවන්ත හැම වාසනාවන්ත හොඳ හිතපු නොසිතූ විරු ධන සම්පත් ලැබෙනවා වාගේම තමන්ට හතුරුකම් කරපු සියලුම දෙනා තමන්ගේ කකුල් දෙක ගහව වැටිලා පාපොච්චාරණය කරන මාසයක් මේ මාසේ. වගේම තමයි තමන්ට උරුම හරුමකම් දේපල හිමිකම් ඒ වගේම තමන්ට හිතපු නැති අදෘශ්‍යමාන විදියට ඒ පිහිට දෙවියන්ගේ පිහිට ඥාතීන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙන සුබ මාසයක් වෙද්දී තමනුත් බොහොම මොලේ පාවිච්චි කරලා බුද්ධිය ඉඩහසර විවර කරලා දීලා තමන් හොඳ දේවල්ම තමන්ගේ ජීවිතයට ලං කරගන්න වාසනාවන්ත මාසයක ආරම්භය තමයි මේ මාසය. එහෙමනම් ආයි වැඩි අටුවා ටික ඕනේ හොඳ මිනිහට හොඳින් උත්තර දෙන්නත් නරක මිනිහට නරකින් උත්තර දෙන්නත් එඩිතර වෙනවා පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩය මම කියනවා. මේ වෙලාවේ දොන්නම් දොන් සිමන්නම් සිමන් තුලා ලග්නකාරයා සාමාන්‍යයෙන් කාගේවත් හිතක්වත් රිද්දන අය නෙවෙයි සර්ව සාධාරණ විදියට ජීවත් වෙන අය. නමුත් මෙදා පොටේ දෙනවා බැටේ. මෙදා ලේසි වෙන්නේ නැහැ. අපරාධ කරපු සියලුම දෙනාට තමන්ගේ ඇස් ඉස්සරහා වන්දි ගෙවන්න වෙනවා ඔය ඔක්කොටම. හැබැයි මං ඔයාට එක ආදරණීය ඉල්ලීමක් කරනවා තුලා ලග්නේවා. තුලා ලග්නේ පහුගිය කාලේ ගොඩාක් තමන්ගේ ජීවිතේට තමන්ගේ හෘද ශක්තිය එකඟ තමන් හොඳ කැපවීම කරා. තමන් බොහෝමයක්ම තමන්ගේ ජීවිතේට කැපවීම කරලා තමන් දේවල් කරලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් ඇත්තටම කියනවා නම් වෙන්න තියෙන උපද්‍රව දේවල් වුණා. මම කියනවා අතෑරපු මිනිස්සු ආයි ලං කරගන්න එපා. දාලා ගිය මිනිසුන්ට සමාව දෙන්න. නමුත් ජීවිතේට ලං කරගන්නවා නම් දෙපාරක් හිතන්න. විශේෂයෙන්ම ආදරය කරපු කට වචනෙන් කිව්වොත් ලව් කරපු සියලුම දෙනා ආයි එන්න ගත්තොත් ඒ අය ගැන දෙපාරක් හිතන්න. දෙපාරක් හිතලා තීරණ ගන්න. ඒක තමයි වෙන්න ඕන දේ. මොකද ඒ එකපාරක් දාලා ගිය මිනිස්සු දෙවෙනි පාරට ලං කරගන්නකොට බොහෝ සෙයින්ම කල්පනා කරලා වැඩ කරනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් මේ හැම දෙයක්ම කියන ගමන් ජීවිතේට සුබ පතනවා හොඳ දේවල් වෙන්න කියලා. තෙරුවන් සරණයි. ජය වේවා. මම තව කාරණාවක් කියන්න ගියා අමතකුණා. තිරේ දැක්කෙන දුරකථන වලට මාව ආමන්ත්‍රණය කරන්න. ඒ වගේම ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවණ මහලේ මගේ කාර්යාලය පිටලා තිනවා. ඇවිල්ලා බලලා දැකලා කතා කරලා හෙට දවස ගැන බලාගමු. ජය වේවා. වෘශ්චික ලග්නය කියලා කියන්නේ නිකන් ලග්නයක් නෙවෙයි. පහුගිය කාලේ ඇත්තටම කියනවා නම් බාධාවකට කරදරයකට බාධාවීම් අතපසුවීම් රාශියක් සිද්ධ වෙලා ජීවිතේ බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතයක් තියෙන වෘශ්චික ලග්නයේ ඔයාලගේ ජීවිතේ. ඒ තරමටම පීඩාවන් බාධක රාශියක් ආවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට අභියෝග රාශියක් ආවා. බොහොම මූණ දෙන්න බැරි අභියෝග. මම මෙතන පලාපල කියන්නේ එක ලග්නයකට විනාඩි 5ක් වගේ 6ක් වගේ කාලයක් උපරිම ගියොත්. මොකද ඊට වැඩිය කියන්න බෑ. ලග්නයකට ඊට වැඩිය ගොඩාක් දේවල් තියෙනවා. භාව 12න් ලග්න භාවයේ ඉඳලා 12 වෙනි භාවයේ නම් රාශි 12ට භාව 12ට ග්‍රහයෝ 9 දෙනාට ගොඩාක් කියන්න තියෙනවා. නමුත් කියන්න බෑ. ලැබිලා තියෙන කාලය සීමා සහිතයි. ඒකට තමයි කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න කියන්නේ. නේද? තුලා ලග්නේ නෙවෙයි, වෘශ්චික ලග්නේ නෙවෙයි, ධනු ලග්නේ නෙවෙයි, ඕනම ලග්නයක වෘශ්චික ලග්නේ වාගේ කේන්දරේ වුණත් හැම දෙයක්ම විවර වෙන ඒකේ ලග්න වලට ඇති කරලා තියෙන ග්‍රහ බලය මේ විනාඩි ගානකින් කියන්න බෑ. වෘශ්චික ලග්නේ ඔයාගේ කේන්දරෙත් එහෙමයි පහුගිය කාලේ දුකට භාජනය වුණා. මං කිව්වා ගිය මාසේ ග්‍රහචාරය නෙවෙයි මේ මාසේ තියෙන ඊළඟ මාසේ ඊට එහා මම කියනවා මෙන්න මේ 2025
ජූලි මාසය තුල ඔයාගේ ඉරණම මේ ආකාරයට ලියවිලා තියෙන්නේ කියලා. රාහු ග්‍රහයා 4 වැන්නේ, සෙනසුරු ග්‍රහයා 5 වැන්නේ, සිකුරු 7, රවි ගුරු යෝගයක් තියෙනවා 8 වැන්නේ, බුධ ග්‍රහයා 9 වැන්නේ, කුජ චන්ද්‍ර කේතු 10 වැන්නේ. මෙන්න මේක තමයි ග්‍රහචාරයේ පිහිටලා තියෙන විදිය. ඇත්තටම කියනවා නම් නායකත්වය, ඒ වගේම විශේෂ බල සම්පන්න තේජෝ බල පරාක්‍රමයක් ඔයාට මේ මාසයේ තියෙනවා. ඒ වගේම නායකත්වය ලැබෙනවා. තමන් දුර්වලයෙක් කියලා හිතපු සියලුම දෙනා තමන් ප්‍රබලයි කියලා දැන් පිළිගන්නවා. තීරණ ගන්නවා තිතට වෙලාවට හැම වෙලාවෙම. එඩිතරව තීරණ ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ තමන්ට ජයග්‍රහණ ලැබෙන සුබ කාලයක ආරම්භය තමයි මේ කාලය. එහෙමනම් සෑම සියලු දෙයකම වටිනා කියන දේවල් අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා ඒ ආකාරයෙන්ම. එහෙමනම් බය වෙන්න ඕනද? කිසිම දෙයකට බය වෙන්න ඕනද ඔයා? බය වෙන්න උවමනා නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. හොඳින් දේවල් ක්‍රියාත්මක වෙනවා කියලා මම කියන්න කැමතියි. එහෙනම් මේක හොඳ කාලයක ආරම්භය. හොඳ කාලයක ආරම්භයත් එක්කම ජීවිතේ ජයග්‍රහණ ලැබෙන වාසනාවන්තම ජයග්‍රහණ ලැබෙන කාලයක් ආරම්භයක්. එහෙනම් මේ වෙලාව සුබ වේලාවක්. අනිවාර්යෙන්ම ජීවිතේට හොඳ පාරක් දකින්නවා. හොඳ දේවල්ම සිද්ධ වෙනවා. එහෙනම් ඔබට ජය වේවා කියන ගමන්ම තිරේ දැක්කන දුරකථන අංකවලට මාව ආමන්ත්‍රණය කරන්න. ඒ වගේම ඔයාගේ ජීවිතයට වමනාම දේවල් දැනගන්න ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලය පිහිටලා තියෙනවා. ජය වේවා. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාවණ ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයේද වසර 13ක රාවණ ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුල නොමැකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ නැකත්, ඔබගේ ග්‍රහපලවලට මැණික් පැලඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුල විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවණ ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777 539 481 071 258 99 16. ධනු ලග්නය ඔයාට කොහොමද ග්‍රහචාරය ජූලි මාසයට? ඇත්තටම ජූලි මාසයේදී ධනු ලග්නයට යම් යම් අභියෝග එනවා. සාමාන්‍ය ඕනෑම අවුරුද්දක ජූලි මාසය කියලා කියන්නේ ජූලි 7යි මලකෙලියයි කියනවා ධනු ලග්නයට. මොකද ඒ ග්‍රහත් පිහිටීම් තියෙන්නේ ඒ ග්‍රහ පිහිටීම් ඒ ස්ථානවල ගමන් කරනකොට පොඩි අවුල් තියෙනවා. එතකොට දැන් මේක අහන ධනු ලග්නේ ඔයාලා කියනවා ඉතින් වසන්ත මහත්තයා හැමදාම අපිට මෙහෙමද කියන්නේ කියලා. නෑ, හොඳ දේවලුත් තියෙනවා. අර අපි හැම වෙලාවෙම අප්ඩේට් වෙන්න එපයි නේද? අපි හැම වෙලාවෙම තමන් මේ මං අර ඉස්සල්ලා කිව්වා වගේ මේ ග්‍රහයන්ට වහල් වෙනවා ජ්‍යොතිෂයට වහල් වීමක් නෙවෙයි. අපිට මේක ප්‍රයෝජනයට තියෙන්නේ. අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. අපේ දේවල් හරියට විමසලා අපේ දේවල් හරිගස්සගෙන අපේ දේවල් තුල අපි යම් කිසි විදිහකින් ගොඩනගාගෙන අපේ හොඳ දේවල් තුලින් අපි සාර්ථක කෙනෙක් බවට පත් වෙන්න ඕන නේද? අපි හැම වෙලාවෙම අපේ ජීවිත තුල අපි හරි දේවල් කරගන්න ඕන. අපේ ජීවිත තුල අපි හොඳ යහපත් දේවල් අපි ගොඩනගා ගන්න ඕන. ඒක තමයි අපි කරන්න තියෙන උපරිම හොඳ දේවල් කියලා මම කියනවා. එතකොට ධනු ලග්නේ ඔයාගේ ජීවිතේ ගත්තම ධනු ලග්නෙට මේ ජූලි මාසය මෙන්න මේ ආකාරයට තමයි ග්‍රහ පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම රාහු ග්‍රහයා 3 වැන්නේ, ඒ වගේම සෙනසුරු ග්‍රහයා 4 වැන්නේ, සිකුරු ග්‍රහයා 6 වැන්නේ ඉන්නවා. රවි ගුරු යෝගයක් යෙදිලා තියෙනවා 7 වන භාවයේ. බුධ ග්‍රහයා 8 වැන්නේ, කුජ චන්ද්‍ර කේතු කියන ග්‍රහයෝ. කුජ චන්ද්‍ර කේතු කියන ග්‍රහයෝ කේන්දරේ 9 වන භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ.
කුජචන්ද්‍ර කේතු 9 වන භාවයේ. එතකොට මේ කේන්දරයත් එක්ක මේ ග්‍රහචාරයේ මේ කේන්දරයට බලපාන ග්‍රහචාරයත් එක්ක බලනකොට හොඳ නරක දෙකම තියෙනවා. එතකොට මේ මාසයේ ආරම්භයේදීම විශේෂයෙන්ම හොඳ දේවල් පැත්ත අපි කතා කරොත් ප්ලස් පොයින්ට් ගැන කතා කරොත් ලැබීම් භාග්‍ය ආර්ථික තත්ත්වයේ දියුණු වීම අනිවාර්යයෙන්ම 100%ක්ම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ ගෘහ ජීවිතය තුල අර ලැබෙන ශක්තියත් එක්ක තමන්ට අර ලැබෙන ඒ තල්ලුවත් එක්ක ඒ හැම වෙලාවෙම ඒ සහයෝගයත් එක්ක තමන්ගේ එදිනෙදා කටයුතු දියුණු වෙනවා. අන්න එහෙමනම් ව්‍යාපාරයක් කරන ස්වාමියෙක් ඉන්නවා නම් බිරිඳක් විදියට ඔයා තමන්ගේ ස්වාමියාට බොහෝ සෙයින්ම කරුණා මෛත්‍රියෙන් බොහෝ සෙයින්ම තමන්ට තමන්ගේ ස්වාමියාව උනන්දු කරවන්න ඕනේ ව්‍යාපාර වස්තුන් වලට. වගේම බිරිඳ යම් කිසි කාර්යයක් කරනවා නම් රැකියාවක් කරනවා නම් ඒ වගේම ව්‍යාපාරයක් කරනවා නම් බිරිඳට ඊටාම සහයෝගය දීම වැදගත් වෙනවා. වගේම තමයි දෙදෙනාම එක්කාසු වෙලා ව්‍යාපාර කරනවා නම් ධනු ලග්නේ කෙනෙක් හරි එතන ඉන්නවා නම් ධනු ලග්නේ ඔයාට මම කියන්නේ ඒ සහයෝගයෙන් වැඩ කරන්න ඕන. මේ වෙලාව දියුණු වෙන්න සුබ දේවල් කරගන්න තමන්ගේ සෑහෙන කාලයක් තිස්සේ තිබ්බ බලාපොරොත්තු සිද්ධ කරගන්න අවස්ථාවක් ලැබෙන කාලයක්. අනිත් එක මේ වෙලාවේ තව විශේෂ දෙයක් කියන්න ඕන ගෘහ ජීවිතය තුල තමන්ට හොඳ දේවල් ලැබෙනවා වගේම කවුරු හරි ගෙදරට එකෙක් ඉන්න පුළුවන් තමන්ට මේ දේවල් ඔක්කොම අභියෝගයකට ලක් කරන ඔක්කොම දේවල් නැති කරන්න කොහෙන් හරි එකෙක් පාත් වෙන්න පුළුවන් ගෙදරට. නෑදෑයෙක් කේලම් කියන්න පුළුවන්. ධනු ලග්නේ අයට වෙන විශේෂම දේවල් මේවා. නෑදෑයෙක් මොනවා හරි ගිනි ගෙඩියක් අවුස්සලා තමන්ට පීඩාවට පත් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි තමන්ට සමහර තැන්වලදී තමන්ගේ දේවල් පිටට තමන්ගේ පවුලේ රහස් පිටට කේලම් කියලා තමන්ව අවුස්සලා දාන්න පුළුවන්. තමන්ට මෙච්චර කාලයක් ලැබිච්ච දේවල් නැති කරන්න විනාශ කරන්න කවුරු හරි කෙනෙක් එන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලින් තමන්ට පීඩාවක්ම උපද්‍රවයක්ම ඇති වෙන්න පුළුවන්. නේද? මෙන්න මේ දේවල් එච්චර හොඳ නැහැ. මේ දේවල් එච්චර තමන්ට ගැළපෙන්නේ නැහැ. නේද? ඒ දේවල් තමන්ට බලපානවා. තමන්ට හොඳ නැති විදියට මේ දේවල් බලපානවා. අන්න ඒ දේවල් වලින් තමන් ආරක්ෂා වෙලා සිටිය යුතුයි. ඒක මං කියනවා අනිවාර්යයෙන්ම. ඒ හින්දා තමන්ට බලපෑම් වලින් තමන්ට උපද්‍රව වලින් ආරක්ෂා වෙලා ඉන්න. ඒ වගේම මේ වෙලාවේ තව දේවල් තියෙනවා උත්සාහය උනන්දුවත් එක්ක ඉදිරියට යන ගමන්ම තමන්ට බුධ ග්‍රහයා මේ වෙලාවේ අටවැන්නේ ඉන්නේ. මේ මාසය පුරාම බුධ ග්‍රහයා අටවැන්නේ ඉන්නේ. කරන්න තියෙන විශේෂම දෙයක් තියෙනවා. මොකද්ද? රෑපානේ ගමන් බිමන් නොදන්නා ස්ථානවල යෑම නොදන්න මිනිස්සුක් එක්ක ආශ්‍රය කරන ඒවා නවත්ත ගන්න ඕන. භූත ප්‍රේත උපද්‍රව අමනුෂ්‍ය දෝෂ ගුරුකම් වල තමන් කවුරු හරි කරලා තියෙනවනම් ගුරුකම තමන්ට ජීවිත කාලයේ ඇතුළත යම්කිසි උපද්‍රවයක් කරලා තියෙනවා නම් අන්න ඒකේ නරක ප්‍රතිඵල එන්න ඉඩ තියෙනවා. අන්න ඒ වලින් පරිස්සම් වෙන්න. ඒ වලින් ආරක්ෂා වෙලා ජීවත් වෙන්න. ඒක ගැන මම විශේෂයෙන්ම ගෙනහැරපා දක්වනවා. ඒ හින්දා පරිස්සම් වෙලා ඉන්න තරමටම තමන්ගේ ජීවිතේට හොඳයි මේ පැත්තේ. ආරක්ෂාවෙන් ඉන්න තරමට. එහෙනම් ජය වේවා සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය තිරේ දැක්කන දුරකථන අංක වලට ආමන්ත්‍රණය කරන්න මාව අමතන්න නේද? ආමන්ත්‍රණය කරන්න. ඒ වගේම තමයි තමන්ට වමනාවන ඒ කේන්ද්‍ර බලාගන්ට ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවුවන මහලට ඇවිල්ලා ඇහලා දැකලා බලලා මගේ ඒවා බලාගන්න පුළුවන්. ජය වේවා. තෙරුවන් සරණයි. මකර ලග්නය ඔයාට කොහොමද ජූලි මාසය මකර ලග්නයේ අයට සෑහෙන කාලයක් මම පලාපල කියනවා මකර ලග්නයේ අය මට හොඳට පත්තියන් වෙලා ඉන්නේ.
මකර ලග්නයයි මට හොඳ පුරුදු වෙලා ඉන්නේ. හරි ඒ කියන්නේ වසන්ත මහත්තයා මොකද්ද කියන්න යන්නේ කියලා දැන් කට හදනකොටම දන්නවා මකර ලග්නය අය. ඉතින් මේ ජූලි මාසය තුල ඇත්තටම පහුගිය මාස දෙක තුන ඇත්තටම මකර ලග්නය අය යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තා. මකර ලග්නය අය යම්කිසි තැනකට ආවා. මකර ලග්නය අය යම්කිසි ක්‍රමයකට හැදුනා වැඩුණා. යම්කිසි විදියකින් යම්කිසි තත්ත්වයකට ආවා කියලා කියන්න පුළුවන්. මොකද ලග්න ඒ රාෂ්ටක ජන්ම ඒ රාෂ්ටක ඔය මෙකී නොකී සියලුම කරදර බාධක ඒ නැතත් සාමාන්‍ය ජීවිතේ ලග්නේ මකර කියලා දන්නවා ග්‍රහචාරයක් දන්නේ නැහැ. ඒ අය පවා තමන් අන්තම ලෙල්ලටම හිර වෙලා බෙල්ලටම හිර වෙලා තමන්ට කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයටම තමන්ගේ ජීවිතපත් වුණා පහුගිය කාලවකවානුවේදී. මෙන්න මේ වගේ ජීවිතේ බොහෝ සෙයින්ම දුකට විපතට පත්වෙච්ච ඔයාලට එහෙම වෙච්ච ඔයාලගේ ජීවිතවලට දැන් මොනවද වෙන්න යන්නේ? දැන් මොනවද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ජූලි මාසේ මකර ලග්නයට කොහොමද ග්‍රහචාරය ගැන අපි කතා කරොත් රාහු ග්‍රහය දෙවැන්නේ, සෙනසුරු තුන්වැන්නේ, සිකුරු පස්වැන්නේ, රවි ගුරු කේන්දරේ හයවැන්නේ, බුධ ග්‍රහය හත්වැන්නේ. මාසේ ආරම්භයේදී මෙන්න මේක තමයි අභියෝගාත්මක தත්ත්වය. කුජ චන්ද්‍ර කේතු මාරකස්ථානයේ අටවැන්නේ පිහිටලා තියෙනවා. ඉතින් දෙයනේ මම වැඳලා කියන්නේ මකර ලග්නයේ අය විශේෂම තරුණ දුවා දරුවන්ට තීන්දුව తీරන බොහෝ සෙයින්ම විමසා බලා හිතට එකඟව ගන්න බොහෝ සෙයින්ම පරිස්සම් වෙන්න. මේ වෙලාවේ ඇත්තටම මකර ලග්නයේ අයගේ ආයත් පාරක් කට හොඳ නැහැ. ආයත් පාරක් සිතවිලි ගොඩාක් නරක විදියට දුවනවා. හිතුවක්කාරයි. බොහොම අමාරුයි ඇත්තටම සමහර දේවල් පාලනය කරගන්න. සිකුරු ග්‍රහය පස්වැන්න ඉන්නවා. ප්‍රේමණීය හදවතක් තියෙනවා මේ වෙලාවේ. රූප ශෝභාව හොඳයි. හැමදේම හොඳයි. ඒ එක පැත්තකින් හොඳයි. නමුත් කුජ ග්‍රහයාගේ මහදශාවක් ගත කරනවා නම්, සඳු ග්‍රහයාගේ මහදශාවක් ගත කරනවා නම්, කේතු ග්‍රහයාගේ මහදශාවක්, රාහු කේතු කියන ග්‍රහයන්ගේ මහදශා ඔය කිව්වා වගේම ගුරු ග්‍රහයාගේ මහදශා ගත කරනවා නම් ටිකක් මේ වෙලාව අභියෝගාත්මකයි. අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න විදේශගත වෙලා ඉන්න මකර ලග්න අය අනිවාර්යයෙන්ම මේ වෙලාවේ තමන් අවදානම් සහිත රැකියා කරනවා නම්, රියදුරු රැකියා කරනවා නම්, උස ස්ථානවල වැඩ කරනවා නම් බොහොම සෙයින්ම පරිස්සම් වෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග සේවය කරන ආදරණීය මව් දෙමව්පිය ඒ වගේම සහෝදර සහෝදරියන්ට මං ආයාචනාත්මකව කියනවා, ආයාචනය කරනවා කේන්ද්‍රීය පරීක්ෂා කරගන්න. ඒක මගෙන්ම නෙවෙයි කාගෙන් හරි කමන්නේ. මොකද මේ වෙලාවේ ටිකක් හදිසි අනතුරු උපද්‍රව වලින් ආරක්ෂා වෙන්න ඕන. මේක අහක යන දේවල් පවා Tamanට වැටෙන්න පුළුවන්. ඔය යුදමය වාතාවරණය පහුගිය කාලේ තිබ්බා. ඒ යුදගිනි දැල් නිවෙන්න ඕන. ඇත්තටම මැද පෙරදිග කලාපේ මේ විශ්වයේ ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තියේ නාමයෙන් බලයෙන් සාමයම උදා වෙන්න ඕන. ඉතින් මම මේ කියනවා ඊශ්‍රායලයේ එහෙම වැඩ කරන ආදරණීය සහෝදර සහෝදරියන්ට ඔය මේ ඒ ගොඩනැගිලි වලින් ඔය විනාශ වෙච්ච ගොඩනැගිලි ළඟින් යනකොට ඔය කෑලි ඇවිල්ලා ඇඟට වැටෙන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ ශරීරයට යම් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ වගකීම් තුල තමන් බොහොම වගකීම් ඉෂ්ට කරනකොට අනතුරු වලටපත් වෙන්න පුළුවන්. රාජකාරියේදී අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න. වගේම මේ වෙලාවේ හිතුවක්කාර වෙන්න එපා. හදිසි තීන්දුව తీරන ගන්න එපා. ඒ වගේම මම තව දෙයක් කියනවා තරුණ දුවා දරුවන්ට කියන විශේෂිතම කාරණාවක්. මනස රිදෙන, මනස දුක් වෙන කිසිම දෙයක් කරන්න යන්න එපා. ඒ වගේ දේවල් කිට්ටුවන්තවත් වෙන්න එපා. අනිවාර්යයෙන්ම පරිස්සම් වෙලා බොහොම කල්පනාවෙන් බොහොම පරිස්සමෙන් ඒ දේ සෑම සියලු දෙයක්ම ඉෂ්ට සිද්ධ කරගන්න. මේක අනිවාර්යයි. මොකද එහෙම නැති වුණොත් බොහෝ සෙයින්ම ප්‍රශ්න වලට, උපද්‍රව වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔය තිරේ දැක්කෙන දුරකථන අංක වලට
මාව ආමන්ත්‍රණය කරන්න ඒ ආමන්ත්‍රණය කළා ජීවිතේ ගොඩනගා ගන්න කේන්ද්‍රේ පරීක්ෂා කරගෙන ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිවණ මහලේ මගේ කාර්යාලයට ඇවිල්ලා දැකලා බලලා ඔබගේ අනාගතය දකින්න මකර ලග්නයේ ඔයා ජූලි මාසය තුල බොහෝම පරිස්සමෙන් ජීවත් වෙන්න ජය වේවා. කුම්භ ලග්නය ඔයාට ජූලි මාසය තුල කොහොමද නෙවෙයි ඇත්තටම විප්ලවකාරී ග්‍රහචාරයක් තියෙන්නේ. ඔයා ඇත්තටම කියනවා නම් බොහොම විප්ලවවාදී විදියට බොහොම උද්‍යෝගමත් විදියට උද්‍යෝගයෙන් මේ මාසය තුල ක්‍රියාත්මක වෙනවා කියලා කේන්ද්‍රයේ ග්‍රහචාරයෙන් පෙන්눔 කරනවා. මම කියනවා වෙනදාට වැඩිය බොහොම මම වෙනදා කියනවා වගේම ඊටත් එහා ගිය යම්කිසි බල සම්පන්න තේජෝ බල සම්පන්න ග්‍රහචාරයක් ඔයාට පිහිටලා තියෙනවා කියන එක මම කියනවා. ඒකත් එක්කම ඒ தත්වයත් එක්කම ජීවිතේට හරියන ජීවිතේට සුබ වෙන අනිවාර්යෙන්ම බල සම්පන්න වෙන ග්‍රහචාරයක් මේ වෙලාවේ පිහිටලා තියෙනවා. මං අනිවාර්යෙන්ම කියනවා. ඒකත් එක්කම අනිවාර්යෙන්ම කියන්න ඕන බොහෝ සෙයින්ම මේ වෙලාවේ මේ බොහෝ බල සම්පන්න ග්‍රහචාරයකදී ඔයාගේ කේන්දරය බලා ගන්න එක නම් වටිනවා. අපි ඒකට ඉස්සෙල්ලා ජූලි මාසය තුල ඒ තියෙන ඒ ග්‍රහචාරය ගැන බලමු. ඒක ASCII යම්කිසි ප්‍රශ්න තියෙන ග්‍රහ පීඨි මොකුත් තියෙනවා. ඒක අපි කියන්නම්. ඔයාට කියන්න. රාහු ග්‍රහයා ලග්නේ සෙනසුරු ග්‍රහයා දෙවැන්නේ සිකුරු 4 ලස්සනයි ශෝභමානයි. මං සිකුරු මාරුව ගැන කුම්භ ලග්නයට බොහෝ සෙයින්ම හොඳ කිව්වා. යාන වාහන ඉඩකඩම් සහ සියලුම සැප සම්පත් ලබා දෙනවා කියලාත් මං කිව්වා මතක ඇති. රවි ගුරු 5 වෙන්නේ ඒකත් ඊටාම හොඳයි. බුධ 6 වෙන්නේ ඔන්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා. කුජ චන්ද්‍ර කේතු 7 වෙන්නේ. මෙන්න මේ වගේ ග්‍රහ පීඨීමක් තියෙද්දි මාසය ආරම්භය ටිකක් අභියෝගාත්මකයි. යම්කිසි විදේශගත වෙලා ඉන්න අයට කියන්නේ මේ ජපානයේ පවා දරුවෙක්ගේ හදිසි අනතුරක් ආරම්භ කම්පා සහගත කම්පනයට පත්වෙච්ච අනතුරක් ආරංචි වුණා. යතුරුපැදියක් දහවනය කරලා ඒ යතුරුපැදියෙන් අනතුරකට පත් වුණා. මං කියන්නේ මගේ ආදරණීය දුවා දරුවන්ට විදේශගත වෙලා ඉන්න අයට යාන වාහන යතුරුපැදි භාවිතයේදී බොහෝම පරිස්සම් වෙන්න. අදි ධාරිතාවේ හයි කැපැසිටි මෝටර් සයිකල් ඒ වගේම දේවල් පාවිච්චි කරනකොට ඒ වගේම වාහන භාවිතා කරනකොට කුම්භ ලග්නේ නම් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. අනිත් ලග්නවලත් එහෙම තමයි. කුම්භ ලග්නයට විශේෂයි මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕන. මේ චන්ද්‍රයක් ගමන් කරන්නේ නරක තැන්වල මාසයේ මුල් කොටසේ. ඒ වගේම තමයි කුජ ග්‍රහයත් 7 වෙන්නේ බලවත් වෙලා ඉන්නේ. 7 වෙන්නේ බලවත් වෙලා ඉන්නකොට කුජ ග්‍රහයත් චන්ද්‍රය කේතුත් ඉන්න නිසා එතෙන්දී තමන්ගේ භාර්යාවට ස්වාමියාට බොහොම යම්කිසි ප්‍රශ්නයක් උපද්‍රවයක් ඇති වෙන්න පුළුවන්. අනතුරක් ඇති වෙන්න පුළුවන්. තමන්ටත් කුම්භ ලග්නයේ ඔබට අනතුරක් ඇති වෙන්න පුළුවන්. ඒක විශේෂිතම කාරණාවක්. මොකද බුධ ග්‍රහයත් 6 වෙන්නේ ඉන්න නිසා සතුරු උපද්‍රවයක් නිසා තමන්ට විපතක් කරදරයක් බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක්. ඒ වගේම තමයි මේ මාසයේ පුරාම සිකුරු ග්‍රහයාගේ තත් බලය හොඳයි නම් සිකුරු ග්‍රහයාගේ තත්ත්වය හොඳට තියෙනවා නම් විතරක් අනිවාර්යයෙන්ම තමන්ට හොඳ දේවල්ම සිද්ධ වෙනවා. හොඳ දේවල් ක්‍රියාත්මක වෙනවා. නමුත් අනිත් පැත්තෙන් තමන්ට යම්කිසි බාධකයක් කරදරයක් ඇති වෙලා තියෙනවා නම් අන්න එතෙන්දි තමන්ට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේක හොඳ නැහැ. මේක අවුලක් අපලයක් විදියට ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙමනම් ජීවිතේට තමන්ගේ බාධක කරදර මැද්දේ මේ වෙන දේවල් බොහොම හොඳ නැහැ. එහෙමනම් ජීවිතය ගැන බලාගන්න ජීවිතය ගැන දේවල් හිතාගන්න මේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. මේ වෙලාව ටිකක් භයානකයි.
හොඳ දේවල් තියෙන දේවල් පරිස්සම් කරගන්න කුම්භ ලග්නයේ අය. විශේෂයෙන් මං කියන්නේ විදේශගත වෙලා ඉන්න කුම්භ ලග්නයේ ආදරණීය ඔබ බොහෝ සෙයින්ම පරිස්සම් වෙන්න ඕන. බොහෝ සෙයින්ම කල්පනා කරලා මේ වෙලාවේ වැඩ කරගන්න ඕන. විවාහ සම්බන්ධකම් ප්‍රේම සම්බන්ධකම් තියෙන අය ඒවා ප්‍රවේශම් කරගන්න, ඒවා රැක බලා ගන්න අනිවාර්යයෙන්ම උත්සාහවන්ත වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන. මොකද එහෙම නැති වුණොත් ඒ තුල Tamanට ගැටලුවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ හැම දෙයක් එක්කම ජීවිතේ හරිගස්ස ගන්න ඕන. මේ හැම දෙයක් එක්කම ජීවිතේ පරිස්සම් කරගන්න ඕන ජීවිතේ. එහෙනම් සියලුම දෙනාට ජය වේවා, සුබ වේවා. කුම්භ ලග්නයේ ඔබට ජය වේවා. තිරේ දැක්කෙන දුරකථන අංක වලට මාව ආමන්ත්‍රණය කළා. මාව සම්බන්ධ කරගන්න, කේන්ද්‍ර පරීක්ෂා කරගන්න ගම්පහ නගරයේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලයට ඇවිල්ලා ඒ දේවල් බලාගෙන ජය වේවා. පරිස්සම් වෙන්න. මීන ලග්නය වාට කොහොමද 2025 ජූලි මාසය පහුගිය කාල වකවානුවේදීම එක ග්‍රහචාරවල විශේෂම ගුරු ග්‍රහයාගේ පිහිටෙන්, සිකුරු ග්‍රහයාගේ පිහිටෙන් පොඩි මැච් එකක් ගැහුවා නේද? පොඩි ලාභ ප්‍රයෝජන ආවා. අර නිකන් ගඟේ ගහගෙන අර ගම් වතුරේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනා වගේ පොඩි බෝනස් ලැබිලා දැන් යම් කිසි ටික ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ජූලි මාසය තුලත් ඒ විදියේම ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න පුළුවන් මොලේ පාවිච්චි කරලා වැඩ කරා නම් මේ මාසේ ආරක්ෂා වෙලා ඊළඟ මාසේ තවත් ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. මාසේ පලාපල කියන්නේ ඉස්සල්ලා මාසයට තියෙන ඒ ග්‍රහසිත්තම මීන ලග්නයේ අහිංසක ඔබගේ මීන ලග්නය කියන්නේ අහිංසක ලග්නයක්. මීන ලග්නය කියන්නේ බොහොම සද්ධා ගුණෝපේත, දෙයයන්ට බුදුන්ට අවනත, ස්වභාව දහමට අවනත, මිනිසයා ගැන කම්පා වෙන උණු වෙන හදවතක් තියෙන මීන ලග්නයේ ඔබ මෙන්න මේ ආකාරයට තමයි ග්‍රහචාරයේ පිහිටලා තියෙන්නේ. සෙනසුරු ග්‍රහයා ලග්න භාවයේ ගෝචරය වෙනවා වෙනදා වගේම සිකුරු ග්‍රහයා තුන්වැන්නේ රවි ගුරු යෝගයක් තියෙනවා. හතරවැන්නේ බුධ ග්‍රහයා පස්වැන්නේ චන්ද්‍ර කුජ කේතු හයවැන්නේ පිහිටලා තියෙනවා. රාහු ග්‍රහයා 12 වෙන්නේ පිහිටලා තියෙනවා. මෙන්න මේක තමයි ග්‍රහ සිත්තම. මේක තමයි ග්‍රහයන්ගේ ඒ විදිය ග්‍රහ සිත්තම. එතකොට මාසයේ ආරම්භයේදී යම්කිසි සිත් වේදනාවක්, යම්කිසි කනගාටුවක්, සතුරෙක්ගේ උපක්‍රමයකට භාජන වීමක්, ගොදුරු වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම ස්ත්‍රියකට ස්ත්‍රියක්ම, පුරුෂයෙකුට ස්ත්‍රියක්ම, ස්ත්‍රීකින් මේ ජ්‍යොතිෂයේ තියෙන හැටියටම කියන්නම්කො මේ වගේ වුණාම ස්ත්‍රීන් කරන කොටගෙන මහා විපත්තිදායක කාරණාවලට වලට සතිය ආරම්භයේදී මුහුණ දෙන්නට සිදුවේ. මාසයේ ආරම්භයේ සතිය එකමාරක කාලය ගෑනු අය හින්දා ඔයාගේ ජීවිතේට මහා පරිමාණ විපත්ති දේවල්, කාරණා වෙන විපත්ති වෙන දේවල්, කරුණු කාරණා වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මේක ඒකාන්තයි. ඉතින් ඒ ගැන ගෑනු අයගෙන් පරිස්සම් වෙන්න ඕන පළවෙනි කාරණාව. ඒ වගේම තමයි තමන්ගේ බුධ ග්‍රහයා, තමන්ගේ කේන්දරයට බුධ ග්‍රහයා පස්වැන්නේ ඉඳලා ලග්නය දකින්න නිසා තමන්ට කායික මානසික ඒකාග්‍රතාව බිඳ හෙලන්න පුළුවන්. ඒක ඒකාන්තයි. ඒ වගේම තමයි විවාහ වෙලා ඉන්න අයට තමන්ට යම් ස්වාමියා භාර්යාව එක්ක ප්‍රශ්න ආරවුල් උපද්‍රව ඇති වෙන්න පුළුවන්. දෙදෙනා අතර විරසක වීම ඇති වෙන්න පුළුවන්. තමන් කියන දේ එක්කෙනෙක් කියන දේ එක්කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි යාළු වෙලා ඉන්න ගෑනු ළමයි, පිරිමි ළමයි අතර මහා පරිමාණ ප්‍රශ්න, පොඩි දේවල් ලොකු වෙලා ඒවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලට මේ දවස්වල ටිකක් හරි නැහැ තියෙන ග්‍රහචාරයේ ජූලි මාසයේ ආරම්භයේදීම මේ වෙලාව ටිකක් ඒ පැත්තෙන් බලපාන අපලයක් බලපාන විදියක්, ප්‍රශ්නයක් බලපාන විදියක් ඇති වෙනවා. මේ දේවල් වලට හොඳ නැහැ. මේ දේවල් වලට බලපෑම් ඇති වෙනවා. මේක හොඳ නැති කාරණාවක්.
ඒ හින්දා බොහෝ සෙයින්ම උපද්‍රව ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒවා වලින් ආරක්ෂා වෙන්න, ඒවා වලින් ප්‍රවේශම් වෙන්න නේද? පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. ඒ අතරතුර තමන්ට ලැබිලා තියෙන ආදරේ පරිස්සම් කරගන්නත් මහන්සි වෙන්න ඕන. ඒ හින්දා කට පරිස්සම් කරගන්න. මේ ප්‍රේම සම්බන්ධතාවලට උපද්‍රව ඇති වෙන්න පුළුවන්. ස්වාමි භාර්යා සම්බන්ධයට උපද්‍රව ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒ උපද්‍රව නැති කරගන්නේ මාර්ගය කොහොමද කියන එක තමයි හැම වෙලාවෙම ඔළුවට එන්න ඕන. හැබැයි ඒ தත්ත්වය ඇති වෙලා තියෙද්දි ආර්ථික தත්ත්වය වැටෙන්නේ නැහැ. ආර්ථික தත්ත්වය වැටෙන්නේ ගෘහ ජීවිතය තුළ තමන්ගේ මනස වැටුනොත් තමයි. එහෙමනම් ආර්ථික தත්ත්වය ප්‍රතිමත් කරගන්න පුළුවන්. ජීවිතේ හදාගන්න පුළුවන්. හොඳ දේවල් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. මෙතන මොලේ පාවිච්චි කරන්න ඕන. සිකුරු මහ දශාවක් ගත කරනවා නම් ඔබට හොඳයි. ගුරුගේ මහ දශාවක් ගත කරනවා නම් හොඳයි. බුදගේ මහ දශාවක සෙනසුරු යනවා නම් රාහු යනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන කල්පනා කරන්න. කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. විශේෂම විදේශගත වෙලා ඉන්න ඔබ හදිසි අනතුරු මුල් කොටසේ පරිස්සම් වෙන්න කියලා මං කිව්වනේ. සල්ලි දෙන්න එපා කාටවත්. කාටවත් අනුකම්පාව නම් ඔහොම නෙවෙයි, මරණ්ඩාවත් අනුකම්පා කරනවානේ මිහින ලග්නකාරයා. ඒ හැටිනේ. ඒ හින්දා විදේශගත වෙලා ඉන්න ඔයා බොහෝ සෙයින්ම තමන්ගේ කල්පනාවෙන්, තමන්ගේ බොහොම අවබෝධයෙන්, බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්න. ඒක තමයි වෙන්න ඕන දේ. එහෙනම් පරිස්සම් වෙලා, බොහෝම පරිස්සම් වෙලා දේවල් කරගන්න අනිවාර්යෙන්ම. එහෙනම් ඒක තමයි වෙන්න ඕන කාරණාව නේද? එහෙනම් ජය වේවා, සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරේ දැක්කන දුරකථන අංක වලට ආමන්ත්‍රණය කරලා ඔබගේ ජීවිතයේ ගැටලු විසඳා ගන්න කේන්ද්‍රේ පරීක්ෂා කරගන්න. ගම්පහ නගරේ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ සිව්වන මහලේ මගේ කාර්යාලය පිහිටලා තිනවා. ඇවිල්ලා බලලා දැකලා මගෙන් ඒ පලාපල බලා ගන්නත් පුළුවන්. ජය වේවා, තිරුවන් සරණයි. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජයගන්න. රාවන ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාවන ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුළ නොමැකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුද්ගල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහ පලවලට මැණික් පැළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777 539 481 071 258 99 16